සිරුදුනාම සාදරෙන් පිළිගන්නවා සිනමැක්ස් ප්‍රයිම් අපේ YouTube channel එකට. ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ කානිවල් දාම ඝාතකයා. එහෙම නැත්නම් ස්ටේ ක්ලෝස් කියන අතිසුපිරිම ගණේ සීරියල් කිලර් TV series එකේ කතාව සම්පූර්ණ කරන අවසානම කොටස. ඒ කියන්නේ තුන්වෙනි part එක. මීට කලින් අපි අරගෙන ආපු කොටස් දෙක නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඔන්න දකුණු පැත්තේ උඩ කෙළවරෙන් ඒ playlist එකේ card එක දාලා තියෙනවා. ඒ වගේම පහළ description එකේ දාලා තියන්නම්. අනිවාර්යෙන් පහුගිය කොටස් දෙක බලලා මේ අවසාන කොටස බලන්න එන්න. ඉතින් කලින් කොටස් දෙක බලපු අපිට මේ වෙද්දී ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඇත්තටම අවුරුදු 17ක් තිස්සේ අතුරුදහන් වුණ පිරිමි අයට මොකක්ද උනේ? ඒ අය අබිරහස් විදිහට ඝාතනය වෙලා නම් ඒ අයගේ මලසිරු වලට මොකක්ද උනේ? මේ ඝාතන දාමේ පිටිපස්සේ හැංගිලා ඉන්න ඇත්තම දාම ඝාතකයා කවුද? මේ දාම ඝාතකයා මේ වගේ දෙයක් කරන්නේ ඇයි? මෙතන හැංගිලා තියෙන අබිරහස වගේම මේ දාම ඝාතකයව අල්ලගන්න පොලිසියට පුළුවන් වෙයිද? ඔන්න ඔය හැම ප්‍රශ්නයකටම උත්තර වගේම ඇගිලිපලා යන අවසානය ඔන්න මේ පාර්ට් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා අනිවාර්යෙන් ඔයාලගේ වටිනා ලයික් එක මේ වීඩියෝ එකට දාන්න. හරිනේ, එහෙනම් වැඩි කතා බහ නැතුව යමු අපි මේ සුපිරිම කතා මාලාවේ අවසානයේ වෙන්නේ මොකක්ද කියලා බලන්න. ඔන්න අද කොටස පටන් ගද්දිම අපිට පෙන්වන්නේ මයික්ව. ඔයාලට මතක ඇති මයික් ස්ටුවර්ට්ගේ ගෙදර පහළ තිබිලා ස්ටුවර්ට්ගේ හැඳුනුම්පතක් වගේම ස්ටුවර්ට්ගේ අතුරුදහන් වීම වෙන්න කලින් එයාගේ ළඟ තිබුණ සල්ලි බෑග් එකත් හොයාගත්තා. නමුත් ඒකෙන් තිබුණේ සල්ලි වලින් කොටසක් විතරයි. අන්න ඒක නිසා මයික් සාරාගෙන් ප්‍රශ්න කරනවා ඒ දේවල් බේස්මන්ට් එකට ආවේ කොහොමද කියලා. ඇත්තටම ස්ටුවර්ට්ගේ හැඳුනුම්පත සහ ඒ සල්ලි බෑග් එක පහළ බේස්මන්ට් එකේ තියෙනවා. දැන් දවස් කිහිපයකට කලින් සාරා දැකලා තියෙනවා. නමුත් ඒ දේවල් මීට කලින් ඉඳන්ම බේස්මන්ට් එකේ තිබිලා නැහැ. කවුරු හරි කෙනෙක් ඒවා එතනින් දාලා ගිහින් තියෙනවා. නමුත් එහෙම දෙයක් කළේ කවුද? ඒ වගේ දෙයක් කළේ ඇයි කියලා මේ කිසිම දෙයක් සාරා දන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේගන්ව. මේගන් දැක්කන්නේ රේ එයාව හොයාගත්තා කියලා. අන්න ඒක නිසා මේගන් ගෙදරින් හොරෙන්ම වගේ වැඩක් තියෙනවා කියලා පිටත් වෙලා යනවා රේව මුණ ගැහිලා කතා කරන්න. නමුත් රේ ඉන්න තැනක් ගැන තවමත් මේගන් දන්නේ නැහැ. ඉතින් ඔයාලට මතක ඇති මේගන්ගේ ලොකු දුවට ඒ කියන්නේ කේලිට මේ වෙද්දී මේගන් ගැන සැකයක් තියෙනවා. අන්න ඒක නිසා මේගන් වැඩක් තියෙනවා කියලා ගෙදරින් පිටත් වෙලා යද්දිම කේලිට මේක ගැන සැකයක් ඇති වෙනවා. අන්න ඒක නිසා කේලි එයාගේ හොඳම යහළුවත් එක්ක ඒ කියන්නේ බී එක්ක පිටත් වෙලා යනවා අම්මා මේ විදියට යන්නේ කොහෙද කියලා බලන්න. ඉතින් වැඩක් තියෙනවා කියලා ගෙදරින් එළියට ගියපු මේගන් එන්නේ රේගේ යහළුවව. ඒ කියන්නේ ෆෙස්ටව හම්බ වෙන්න. මේගන් දන්නවා ෆෙස්ටර් ඉන්නේ කොහෙද කියලා. මේගන් ෆෙස්ටව මුණ ගැහෙන්න ඇවිල්ලා අහන්නේ රේ ඉන්නේ කොහෙද? මට යාව මුණ ගැහෙන්න පුළුවන්ද කියලා. නමුත් මේගන් එහෙම නැත්තම් මේ කැසි ආපහු රේව මුණ ගැහෙන එකට නම් ෆෙස්ටර් ටිකක්වත් කැමති නැහැ. මොකද කැසිගේ අතුරුදහන් වීමෙන් පස්සේ රේ සෑහෙන්න යාගේ ජීවිතේ කඩාගෙන වැටුණා. එතනින් ඉස්සරහට රේගේ කිසිම දියුණුවක් උනේ නැහැ. අන්න ඒක නිසා ෆෙස්ටර් මේගන්ට එහෙම නැත්තම් මේ කැසිට කියන්නේ ඔයා රේගෙන් අයින් වෙලා ඉන්න. ඒකෙන් වෙන්නේ රේ තවත් දුක් වෙන එක විතරයි කියලා. නමුත් රේ මේ වෙද්දී කැසිගේ ගෙදර හොයාගත්තා. කැසි ඉන්නේ කොහෙද කියලා හොයාගත්තා. අන්න ඒක නිසා රේ මේ වෙද්දී ඉන්නේ කොහෙද කියලා මේගන් බොහොම අමාරුවෙන් ෆෙස්ටර්ගෙන් අහගන්නවා. මේගන් ඊට පස්සේ පිටත් වෙලා යනවා එතනට රේව මුණ ගැහෙන්න. ඉතින් මේ හැම දෙයක්ම කේලි සහ බී බලාගෙන ඉන්නේ. මේ දෙන්නත් මේගන්ගේ පිටිපස්සෙන් යනවා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ මයික් සහ එලිනව. මීට අවුරුදු 17කට කලින් ඉඳන්ම හැම අවුරුද්දෙම අප්‍රේල් මාසයේ මැද සතියේ එක දවසක අවුරුද්දට එක බැගින් පිරිමි අය අතුරුදහන් වෙලා තියෙනවා. නමුත් එතනින් පස්සේ ඒ පිරිමි අයට උනේ මොකක්ද කියලා තවමත් මේ අයට හොඩුවවක් හම්බ වෙලා නැහැ. නමුත් මේක ගැන ආපහු පරීක්ෂා කරලා බලද්දී මයික්ටයි එලිනටයි හොඩුවවක් හම්බ වෙනවා. ඒක තමයි මේ හැම පිරිමි කෙනෙක්ම අතුරුදහන් වෙලා තියෙන්නේ ඒ අවුරුදු වල කානිවල් එක පැවැත්වුණ දවසේ රෑ. ඒ කියන්නේ මේ අය අතුරුදහන් වීමට කෙලින්ම කොහොම හරි මේ කානිවල් එක සම්බන්ධයි. ඒ වගේම මයික් සහ එලිනා මෙතනදී තවත් එක දෙයක් දකිනවා. ඒක තමයි මේ හැම පිරිමි කෙනෙක්ගේම අතුරුදහන් වීම ආරම්භ වෙලා තියෙන්නේ ස්ටුවර්ට්ගේ අතුරුදහන් වීමත් එක්ක. අන්න එහෙම තමයි මයික් සහ එලිනා හිතාගෙන හිටියේ. නමුත් ස්ටුවර්ට් අතුරුදහන් වෙන්න කලින් අවුරුද්දේත් හරියටම කානිවල් එක දවසේ රෑ මිනිමැරුමක් වෙලා තියෙනවා. ඒ පිරිමි කෙනා අතුරුදහන් වෙලා නැහැ. නමුත් ඒ කෙනා ඝාතනයට ලක් වෙලා තියෙනවා. ඝාතකයවත් මේ වෙද්දී පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඝාතනයට ලක් වෙලා තියෙන්නේ සිඩ් කියලා කෙනෙක්. මිනිමරුවා විදියට පොලිසිය අල්ලගෙන තියෙන්නේ ජමාල් කියලා කෙනෙක්ව. අන්න ඒක නිසා මයික් සහ එලිනාට මේ ජමාල් ගැන සැකයක් ඇති වෙනවා. සමහර විට මේ හැම දෙයකම ආරම්භය උනේ ජමාල් කරපු මිනිමැරුමත් එක්ක වෙන්න පුළුවන් කියලා මයික් සහ එලිනාට සැකයක් ඇති වෙනවා. කොහොම නමුත් මයික් සහ එලිනා මේ අවුරුද්දේ කානිවල් එක පැවැත්වුණ දවසේ රෑ ගත්ත ඡායාරූප කිහිපයක් තවදුරටත් පරීක්ෂා කරලා බලද්දී මේ අය තවත් එක දෙයක් හොයා ගන්නවා. ඒක තමයි දැන් දවස් කිහිපයකට කලින් ඒ කියන්නේ කානිවල් එක දවසේ රෑ කාල්ටන් කියන පිරිමි ළමයා අතුරුදහන් වුණා. අන්න ඒ දවසේ කාල්ටන් එක්ක නිතරම වගේ මෙන්න මේ ගැහැණු ළමයා ඉඳලා තියෙනවා කියලා මේ ඡායාරූප
හරහා මයික් සහ එලින හොයාගන්නවා. ඉතින් මේ ගැහැණු ළමයා වෙන කවුරුවත් නෙවෙයි කේලි කියලා අපි මේ වෙදිත් හොඳින්ම දන්නවා. නමුත් මේ හැම ඡායාරූපයකම කේලි වෙස් මුහුණක් දාගෙන ඉඳලා තියෙනවා. අන්න ඒක නිසා කේලිගේ අනන්‍යතාවය මේ ඡායාරූප වලින් නම් මයික් සහ එලිනට හොයාගන්න විදියක් නැහැ. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ මේගන්ව. මෙතන තියෙනවා පිළිමයක්. ඇත්තටම මේක ගොඩනැගිල්ලක්. මේක ඇතුලේ තමයි මේ වෙදිරේ ඉන්නේ. මේගන් එනවා රේව මුණ ගැහෙන්න. ඔන්න අවුරුදු ගානකට පස්සේ තමයි මේගන් සහ රේ මේ විදියට මුණ ගැහෙන්නේ. මේගන් රේට කියනවා මං දැන් දරුවන් 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. ඔයා ආපහු මගේ ජීවිතයට එන්න උත්සාහ කරන්න එපා. මට මගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා. ඒක ඇහුවට පස්සේ රේට ගොඩක් දුකයි. මොකද රේ කවදාවත් මේගන් එහෙම නැත්තම් මේ කැසීව අමතක කළේ නැහැ. ඇත්තටම රේගන්ගේ හිතේ තවමත් කැසී ගැන තිබුණ ආදරය ඒ විදියටම තියෙනවා. අන්න ඒක නිසා රේ සංවේදී වෙලා කැසිව සිප ගන්නවා. කැසි එහෙම නැත්තම් මේගන් රේව නතර කරන්න යන්නේ නැහැ. නමුත් මේ වෙලාවේදී මේගන් පිටිපස්සෙන් ආපු කේලි මේක දකිනවා. කේලිට සෑහෙන්න තරහ යනවා. කේලිට පස්සේ අම්මට බනිනවා. ඔයා තාත්තව රවට්ටනවා නේද? මම මේ හැම දෙයක්ම තාත්තට කියනවා කියලා. මේගන් සෑහෙන උත්සාහයක් ගත්තා තමන්ගේ අඳුරු අතීතය තමන්ගේ පවුලෙන් හංගලා තියාගන්න. නමුත් කේලි මේ වෙදි රේව දැක්කා. කේලි දැන් මේගන්ට කියන්නේ මේ හැම දෙයක්ම තාත්තට එහෙම නැත්නම් ඩේව්ට කියනවා කියලා. අන්න ඒක නිසා මේගන් දුවගේ හිත හදනවා. ඒ මගේ පරණ යහළුවෙක් විතරයි. ඒ හැරෙන්න වෙනත් කිසිම දෙයක් අපි දෙන්න අතර නැහැ. මම මේ හැම දෙයක්ම ඩේව්ට කියන්නම්. ඔයා මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න එපා කියලා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ මයික් සහ එලිනව. මේ දෙන්න එනවා ජමාල්ව මුණ ගැහෙන්න. මේ වෙදී ජමාල් ඉන්නේ තවමත් අත්අඩංගුවේ. ඒ වගේම ජමාල්ට මේ වෙදී හොඳටම අසනීපයි. ජමාල් ඉන්නේ තමන්ගේ ජීවිතයේ අවසාන කාලයේදී. කොහොම නමුත් මයික් සහ එලින ඇවිල්ලා ජමාල්ගෙන් ප්‍රශ්න කරනවා මීට අවුරුදු ගානකට කලින් ජමාල්ගේ අතින් උන මිනිමැරුම ගැන. ඒ මිනිමැරුමේදී ඒ කියන්නේ සිඩ් කියන ඒ පිරිමි කෙනාගේ මිනිමැරුම සම්බන්ධයෙන් ජමාල් ප්‍රධාන සැකකාරයෙක් වෙන්න ලොකු හේතුවක් තියෙනවා. ඒක තමයි සිඩ්ගේ ඒ ඝාතනය වෙන්න දවස් කිහිපයකට කලින් සිඩ් සහ ජමාල් අතර ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. සිඩ් ඒ දවසේ ඇවිල්ලා ජමාල්ගේ පෙම්වතියට කරදර කරන්න උත්සාහ කරලා තියෙනවා. අන්න ඒ වෙලාවේදී තරහ ගිහින් ජමාල් සිඩ්ට පහර දීලා තියෙනවා. ඒක ඒ වෙලාවේදී ක්ලබ් එකේ හිටපු හැමෝම දැකලා තියෙනවා. ඒ සිද්ධියෙන් දවස් දෙකකට පස්සේ තමයි ඒ කියන්නේ කානිවල් එක දවසේ රෑ තමයි සිඩ්ගේ ඝාතනය වෙලා තියෙන්නේ. ඉතින් සිඩ්ගේ මලසුර ළඟින්ම සිඩ්ගේ ලේ තැවුරුන ටී-ෂර්ට් එකක් හොයාගෙන තියෙනවා. ඒ ටී-ෂර්ට් එක වෙන කාගේවත් නෙවෙයි ජමාල්ගේ. අන්න ඒක නිසා තමයි පොලිසිය සැකකාරයා විදියට ජමාල්ව කෙලින්ම අල්ලගෙන තියෙන්නේ. එතනින් පස්සේ ජමාල්ට අවුරුදු 25ක සිරදඬුවමක් නියම කරලා තියෙනවා. නමුත් ජමාල් මයික්ටයි එලිනටයි කියන්නේ මට සිඩ් එක්ක ලොකු ප්‍රශ්නයක් තිබුණා. නමුත් ඒ දවසේදී මං සිඩ්ව දැක්කේවත් නැහැ. මම සිඩ්ට හානියක් කළේ නැහැ. ඇත්තටම මිනිමරුවා වෙනත් කෙනෙක්. නමුත් ඒ මිනිමරුවා මාව අහුවෙන විදියට තමයි ඒ දේ කරලා තිබුණේ කියලා. ඉතින් ජමාල්ට තියෙන මේ අසනීප තත්ත්වයත් එක්ක එයාගේ සිරදඬුවම ඉවර වෙන්න කලින් බොහෝ විට ජමාල් මේ යන්නත් ඉඩ තියෙනවා. ඉතින් මරණය ළඟට ලං වෙලා ඉන්න කෙනෙක් කීයටවත් බොරුවක් කියන විදියක් නැහැ කියලා මයික්ටයි එලින්ටයි තේරෙනවා. අන්න ඒක නිසා මයික් සහ එලිනා කල්පනා කරලා බලනවා ඇත්තටම එහෙනම් සිඩ්ව මරලා දැම්මේ කවුරු වෙන්න පුළුවන්ද කියලා. නමුත් මේ ප්‍රශ්නෙට නම් මේ ආයත තවමත් උත්තරයක් නැහැ. ඒත් මේ වෙලාවේදී එලිනාට එක දෙයක් මතක් වෙනවා. ඔයාලටත් මතක ඇති මේ අවුරුද්දේ අතුරුදහන් වුණ අර කාල්ටන් කියන තරුණ පිරිමි ළමයා ගැන ටාන්යා කියපු කතාව. කාල්ටනුත් කානිවල් එකට කලින් දවසේ ටාන්යාව අරගෙන ගිහින් එයාට කරදර කරන්න උත්සාහ කරලා තිබුණා. ටාන්යාගේ ඇඟිල්ලක් පවා කඩලා තිබුණා. ඒකෙන් පොලිසියට තේරුණා කාල්ටන් කියන්නේ ගැහැණු ළමයින්ට කරදර කරන කෙනෙක්. ඉතින් දැන් ජමාල්ගේ ප්‍රකාශයට අනුව සිඩ් කියන්නේත් ඒ වගේම කෙනෙක්. මොකද සිඩ්ගේ ඝාතනය වෙන්න දවස් කිහිපයකට කලින් සිඩ් උත්සාහ කළා ජමාල්ගේ පෙම්වතියට කරදර කරන්න. අන්න ඒක නිසා මයික් සහ එලිනට සැකයක් ඇති වෙනවා. එහෙනම් අවුරුදු ගානකට කලින් ඉඳන්ම මේ අතුරුදහන් වෙන හැම පිරිමි කෙනෙක්ම කාන්තාවන්ට කරදර කරන්න උත්සාහ කරපු අයද කියලා. ඒකට හේතුව තමයි ස්ටුවර්ට් කියන්නේත් කාන්තාවන්ට නිතරම කරදර කරන්න උත්සාහ කරපු කෙනෙක් කියලා මේ වෙද්දී මයික් හොඳින්ම දන්නවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේගන්ව. මේගන් එනවා ඩේව්ව මුණ ගැහෙන්න. කේලි කිව්වනේ එයා දැකපු හැම දෙයක්ම තාත්තට ඒ කියන ඩේව්ට කියනවා කියලා. ඊට කලින් තමන්ම ගිහින් තමන්ගේ අඳුරු අතීතය ගැන හැම දෙයක්ම ඩේව්ට කියන එක හොඳයි කියලා මේගන්ට තේරලා තියෙනවා. නමුත් ඩේව් ඉස්සරහා මේ හැම දෙයක්ම කියන්නේ මේගන්ට හයියක් නැහැ. අන්න ඒක නිසා ඇත්ත කියනවා කියලා හිතාගෙන ආවත් මේ වෙලාවෙදිත් මේගන් කරන්නේ ඩේව්ට බොරු කියන එක. කොහොම නමුත් ඩේව් මේගන් එක්ක කතා බහ කරලා ඉවර වෙලා නගින වාහනයට. ඉතින් මේගන් දන්නේ නැති වුණාට ඩේවුත් එක පැත්තකින් රහසක් හංගනවා. ඒක තමයි ඔයාලට මතක ඇති අර කාල්ටන් කියන තරුණ පිරිමි ළමයාගේ වාහනය විල ඇතුලේ ගිල්ලලා හැංගුවේ ඩේව්. අන්න ඒ සඳහා ඩේව් භාවිතා කරපු අත්තාවරණත් තවම ඩේව් ළඟ තියෙනවා. ඩේව් ඒවා මේගන්ට පේන්නේ නැති වෙන්න හංගනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ හැරිගේ මලසුර මේ වෙදි පොලිසියට හම්බ වෙලා ඒ සම්බන්ධිනුත් විමර්ශන කටයුතු බාර වෙලා තියෙන්නේ මයික් සහ එලිනට. මේ අය ඇවිල්ලා හැරිගේ මලසුර
පරීක්ෂා කරලා බලනවා. බැලූ බැල්මටම මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවෙන් ගත්ත නිසා තමයි හැරීගේ මරණය වෙලා තියෙන්නේ. නමුත් මේ අය අධිකරණ වෛද්‍ය ඒකකයත් එක්ක වැඩිදුරටත් හැරීගේ මලසිර පරීක්ෂා කරලා බලද්දී මේ අයට තේරෙනවා මේක මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවෙන් ගත්ත නිසා උන මරණයක් විදිහට පේන්න තිබුණත් මේක තනිකරම සැලසුම් සහගත මිනිමරුමක් කියලා. ඉතින් මේ අයගේ නිගමනය හරියටම හරි කියලා අපි මේ වෙද්දි දන්නවා. මොකද අර කපල් එක තමයි හැරීව මරලා දැම්මේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ රේව. එකපාරටම සිමෝනා තරහෙන් එනවා රේව හම්බ වෙන්න. ඒකට හේතුව තමයි කානිවල් එක දවසේ රෑ සිමෝනාගේ හස්බන්ඩ් ඒ කියන්නේ ගැරිත් අතුරුදහන් වුණා. ඊට පස්සේ ගැරීගේ මලසිර පොලිසිය හොයාගත්තා. සිමෝනාට ආරංචි වෙලා තියෙනවා ගැරීගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් රේව අරගෙන ගිහින් ප්‍රශ්න කරලා තියෙනවා කියලා. අන්න ඒක නිසා සිමෝනාගේ හිතෙත් මේ වෙදී රේ ගැන සැකයක් තියෙනවා. ඒක නිසා තමයි සිමෝනා තරහෙන්ම ඇවිල්ලා රේගෙන් ප්‍රශ්න කරන්නේ ඔහේද ගැරීව මරලා දැම්මේ කියලා. නමුත් රේ සිමෝනාගේ හිත හදනවා මම ගැරීට කිසිම හානියක් කළේ නැහැ කියලා. රේ සිමෝනාට කියනවා. සිමෝනා ඒ කතාව විශ්වාස කරනවා. නමුත් එදා කානිවල් එක දවසේ රෑ ගැරී සහ රේ අතර මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා. රේ එදා ගැරීට පහර දුන්නා. ඊට පැය කිහිපයකට පස්සේ තමයි ගැරීගේ මේ අභිරහස් ඝාතනය වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි රේගේ හිතේ තියෙන මොකක්ද කම්පනයක් වගේ දෙයක් නිසා එදා එතනින් පස්සේ උනේ මොකක්ද කියලා කිසිම දෙයක් රේට මතක නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මයික් සහ එලීනව මේ දෙන්න එනවා මේගන් මුණ ගැහෙන්න. මොකද මේ වෙදී හැරීවත් මරලා දාලා අන්නේ ඝාතනයේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න තමයි මේ අය මේගන්ව හම්බ වෙන්න එන්නේ. මේ අය මේගන්ව පොලිසියට අරගෙන යනවා. ඉතින් ඔන්න මේ අතරතුරේදී ගෙදර ඉන්නේ කේලි විතරයි. හැරීව මරලා දාපු කපල් එක මේ වෙද්දි ඉන්නේ මේගන්ගේ ගෙවල් ළඟ. ගෙදර දැන් කේලි තනියමනේ ඉන්නේ. අන්න එක නිසා මේ අවස්ථාව භාවිතා කරලා මේ කපල් එක ඇවිල්ලා කේලිව පැහැර ගන්නවා. නමුත් මේ කිසිම දෙයක් මේගන් දන්නේ නැහැ. මේගන් මේ වෙද්දි ඉන්නේ පොලිසියේ. මයික් සහ එලීනා හැරීගේ මරණය සම්බන්ධයෙන් මේගන්ගෙන් ප්‍රශ්න කරනවා. මෙන්න මේ වෙලාවේදී මේගන්ට සැකසහිත දෙයක් මතක් වෙනවා. එදා මේගන් ගියානේ හැරී වැරලවන්න. එදා තමයි මේගන් අවසානයේට හැරීව දැක්කේ. අන්න එදා මේගන් දැකලා තියෙනවා සැකසහිත දෙන්නෙක් එතන ඉන්නවා. ඒ දෙන්නා වෙන කවුරුවත් නෙවෙයි අර කපල් එක. මේගන් මේ විස්තර ටික පොලිසියට කියනවා. මයික් සහ එලීනා ඊට පස්සේ කටුසටහන් අදින ශිල්පියෙක් ගෙන්නලා මේගන්ගේ මේ විස්තරයට ගැලපෙන්න ස්කෙච් එකක් ඇඳ ගන්නවා. ඉතින් ඔන්න මේ ස්කෙච් එක බෙන් දකිනවා. මේක දැක්කට පස්සේ බෙන් බය වෙනවා. මොකද තවමත් විමර්ශන කටයුතු කෙරෙමින් පවතින පරීක්ෂණවල විස්තර පොලිසිය ඇතුළින් දා මේ කපල් එකට දෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි බෙන්. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ රේව. රේ ඇවිල්ලා එයාගේ හොඳම යහළුවත් එක්ක ඒ කියන්නේ ෆෙස්ට් එක මේ සිද්ධිය ගැන කතා බහ කරනවා. රේට මේ වෙදී සැකයක් ඇති වෙලා තියෙනවා මේගන්ගේ පෙම්වතා ගැන. ඒ කියන්නේ ඩේව් ගැන. ඒකට හේතුව තමයි අවුරුදු ගාණක් තිස්සේ කැසි. එහෙම නැත්නම් මේගන් හිටියේ හැංගිලා. ඒත් එකපාරටම ආපහු මේ දේවල් ඇවිස්සෙන්න පටන් ගත්තා. ඒත් එක්කම හැරීගේ මරණයත් වුණා. අන්න එක නිසා සමහර විට මේ හැම දෙයක් ගැනම ඩේව්ගේ හිතේ තරහක් තියනවා වෙන්න පුළුවන්. මේගන් කොච්චර උත්සාහ කළත් එයාගේ අඳුරු අතීතයේ හංගන්න සමහර විට ඒක ඩේව් දන්නවා වෙන්න පුළුවන්. අන්න එක නිසා මේ දේවල් පිටිපස්සේ ඉන්නේ ඩේව් වෙන්න පුළුවන් කියලා රේගේ හිතේ සැකයක් තියෙනවා. අන්න එක නිසා රේ ඩේව් යන්නේ කොහෙද කියලා පරීක්ෂා කරලා බලනවා. එයාගේ පිටිපස්සෙන් යනවා. නමුත් ඩේව් නම් දන්නේ නැහැ මේ විදියට එයාගේ පිටිපස්සෙන් කෙනෙක් එනවා කියලා. කොහොම නමුත් ඔන්න අද ඩේව්ට එයාගේ හලුවන් එක සාදයක් තියෙනවා. මේ සාදෙට ඩේව් වෙනවා. මේ හැම දෙයක් දිහාම රේ බලාගෙන ඉන්නේ. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ බෙන්. බෙන්ට දැන් තේරලා තියෙන්නේ තමන්වත් අහුවෙන්න ළඟයි කියලා. අන්න එක නිසා බෙන් කෙලින්ම කෝල් එකක් ගන්න මේ කපල් එකට. බෙන් කියනවා ඊට පස්සේ මේ දෙන්නට දැන් ඔහෙලා පොලිසියට අහුවෙන්න යන්නේ. ඒක නිසා වහාම මේ හැම දෙයක්ම නතර කරනවා. ඔහෙලා කොහොමවත් මම කියන විදියට කිසිම දෙයක් කළේ නැහැනේ කියලා. ඉතින් බෙන් මෙතනදී කතා කරන විදියෙන් අපිට තේරෙනවා බෙන් කියන දේවල් නෙමෙයි මේ කපල් එක ක්‍රියාත්මක කරන්නේ. අනිවාර්යයෙන් මේ කපල් එකට උපදෙස් දෙන වෙනත් කෙනෙක් ඉන්නවා. නමුත් ඒ කෙනා කවුද කියලා තවමත් හරියටම අපිට පැහැදිලි නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ මේගන්ව. හැරීගේ මරණය සම්බන්ධයෙන් මේගන්ගෙන් ප්‍රශ්න කරලා මේගන්ට යන්න අවසර ලැබෙනවා. නමුත් මේ වෙලාවේදී මයික් ඇවිල්ලා මේගන් එක කතා බහ කරනවා. මේගන් කලින් හැම දෙයක්ම මයික්ට කිව්වා. ඒත් එක දෙයක් මේගන් හැංගුවා. ඒක තමයි ස්ටුවර්ට් ආපහු දැක්කා කියලා මේගන්ට කිව්වේ ලොරෙන්. නමුත් ලොරෙන්ගේ නම මේගන් මයික්ට කිව්වේ නැහැ. ඒත් මේ වෙද්දි ප්‍රශ්නේ සෑහෙන්න දුරදිග ගිහින් තියෙන්නේ. හැරිත් මේ වෙද්දි ඝාතනය කරලා. අන්න එක නිසා දැන්වත් මේගන්ට ස්ටුවර්ට් ආපහු ඉන්න බව දැක්කේ කවුද කියලා කියන්න කියලා මයික් මේගන්ට කියනවා. මේගන් ඊට පස්සේ ලොරෙන් ගැන කියනවා. ලොරෙන් තමයි ස්ටුවර්ට් ආපහු දැකලා තිබුණේ. එයා තමයි ඇවිල්ලා මට අනුතුරු ඇඟවීමක් කළේ කියලා මේගන් ලොරෙන්ගේ නම මයික්ට කියනවා. මෙන්න මේකත් එක්ක මයික් ටිකක් ෂොක් වෙනවා. මොකද ලොරෙන්ගේ නම මේ කිසිම දෙයකට සම්බන්ධ වෙයි කියලා මයික් බලාපොරොත්තුනේ නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ඩේව්. ඩේව් මේ වෙද්දි ඉන්නේ එයාගේ හලුවන් එක සාදයක. නමුත්
නමුත් මේ සාදයටම රේත් එනවා. රේ අහම්බෙන් හම්බ වුණා වගේ ඇවිල්ලා ඩේව් එක කතා බහ කරනවා. ඩේව් ඊට පස්සේ රේටත් එන්න කියලා ආරාධනා කරනවා. ඒත් රේගේ හිතේ මේ වෙදී යටි අරමුණක් තියෙනවා. රේ උත්සාහ කරනවා ඩේව් ටිකක් තරහ ගස්සන්න. ඩේව් කියන්නේ නිතරම තරහ යන කෙනෙක්ද? එයා තරහ ගියාට පස්සේ දරුණු දේවල් කරනවද කියලා රේට බලා ගන්න ඕනේ. රේ ඩේව්ගේ හිතේ මේගන් ගැන සැකයක් ඇති වෙන විදියට එක එක දේවල් ඩේව්ට කියනවා. ඔයා කසාද බඳින්න ඉන්න මේගන් ඇත්තටම ඔයා දන්නවද? මේගන් කියන්නේ මොන වගේ කෙනෙක්ද? එයා මීට කලින් කාත් එක්ක හරි විවාහ ගිවිසගෙන හිටියද? මෙන්න මේ දේවල් ගැන දන්නවද කියලා අමුතු විදියට රේ ඩේව්ගෙන් ප්‍රශ්න කරනවා. ඩේව් මේ වෙද්දී මත්පැන් බීලා ඉන්නේ. අන්න එක නිසා ඩේව්ට තරහ යනවා. ඩේව් රේව තල්ලු කරලා දානවා. මෙන්න මේ වෙලාවේදී ඩේව්ටත් වඩා තරහ යන්නේ රේට. රේ එකපාරටම ඩේව්ට පහර දෙන්න උත්සාහ කරනවා. නමුත් මෙන්න මේ වෙලාවේදී සෑහෙන කාලයක් තිස්සේ අමතක වෙලා තිබුණ එක දෙයක් එකපාරටම රේට මතක් වෙනවා. ඒක තමයි ඔයාලට මතක ඇති අවුරුදු 17කට කලින් ස්ටුවර්ට් අතුරුදහන් වුණා. අන්න එදා රාත් ඇත්තටම උනේ මොකක්ද කියලා රේට මතක නැහැනේ. අන්න එතනදී උනේ මොකක්ද කියලා යාන්තමට වගේ දැන් රේට මතක් වෙන්න පටන් ගන්නවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේගන්ව. මේගන් එනවා ගෙදර. මේගන් දකින්නවා තමන්ගේ ලොකු දුව. ඒ කියන්නේ කේලි මේ වෙදි නැහැ කියලා. ඒත් කේලිගේ කාමරයේ තියෙන පුංචි නෝට් එකක් මේගන් දකින්නවා. මේ නෝට් එක තියලා ගිහින් තියෙන්නේ කේලිව පැහැරගත්ත අර කපල් එක. ඒ අය කොහොමද දන්නවා මේගන් අනිවාර්යෙන් මේක දකින්නවා කියලා. මේකේ ඒ කපල් එක ලියලා තියෙන්නේ කේලි ඉන්නේ අපි ළඟ. මේ අංකය දැකපු ගමන්ම අපිට කෝල් එකක් ගන්න ඊට පස්සේ කරන්න ඕනේ මොකක්ද කියලා අපි කියන්න. දුවට කරදරයක් නොවි ඔයාට දුවව බේර ගන්න පුළුවන් කියලා. නමුත් මේක එකපාරටම මේගන් විශ්වාස කරන්නේ නැහැ. මේගන් මුලින්ම කෝල් එකක් ගන්නේ කේලිගේ යාළුවට. ඒ කියන්නේ බීට. ඉතින් ඇත්තටම කේලි මේ වෙද්දී බීගේ ගෙදරත් නැහැ. කේලි ඉන්නේ කොහෙද කියලා බී දන්නෙත් නැහැ. අන්න එක නිසා මේගන්ට තේරෙනවා මේ නෝට් එකේ තියෙන දේ ඇත්ත වෙන්න පුළුවන් කියලා. ඒක නිසා මේගන් තත්පරයක්වත් පරක්කු වෙන්නේ නැහැ. මේ නෝට් එකේ තියෙන අංකයට කෝල් එකක් ගන්නවා. මේ කෝල් එක ආන්සර් කරන්නේ අර කපල් එකේ ඉන්න තරුණ කාන්තාව. එයාගේ නම තමයි ඇන්ඩි. ඇන්ඩි මේගන්ට කියන්නේ පොලිසියට කතා කරන්න උත්සාහ කරන්නවත් එපා. තනියම මෙන්න මෙතනට එන්න. ඔයාට ඇවිල්ලා දුව බේරගන්න පුළුවන් කියලා ඇන්ඩීට පස්සේ කෝල් එක කට් කරලා දානවා. මේකත් එක්ක මේගන් සෑහෙන්න කලබල වෙනවා. අන්න එක නිසා මේගන් ඉක්මනටම මේක ගැන කතා කරලා මයික්ට කියන්න උත්සාහ කරනවා. මයික්ගෙන් උදව්වක් ඉල්ලන්න උත්සාහ කරනවා. නමුත් මේ වෙද්දි මයික්ගේ ෆෝන් එක වැඩ නැහැ. අන්න එක නිසා මේගන් අතරහුව වෙන පිහියක් අරගෙන පිටත් වෙලා යනවා කේලිව බේරගන්න. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ බෙන්ව. බෙන් කෝල් එකක් ගන්නවා අතුරුදහන් වුණ අර තරුණ පිරිමි ළමයාගේ තාත්තට. ඒ කියන්නේ ඩේමියන්ට. කාල්ටන් ගැන පොලිසිය හොයාගන්න හැම දෙයක්ම පොලිසිය ඇතුළින් දන් හැම දෙයක්ම ඩේමියන්ට කියලා තියෙන්නේ බෙන්. නමුත් අර තරුණ කපල් එක මේ වැඩ සඳහා කුලියට අරගෙන තියෙන්නේ ඩේමියන්. අන්න එක නිසා බෙන් මේ වෙලාවේදී ඩේමියන්ට කෝල් එකක් දාලා කියන්නේ ඔයා කුලියට ගත්ත දෙන්නා සම්පූර්ණයෙන් මේ වැඩේ අවුල් කරලා තියෙන්නේ. ඒක නිසා ඉක්මනින්ම ඒ දෙන්නව මේ වැඩවලින් අයින් කරලා දාන්න කියලා. ඉතින් ඔන්න දැන් අපිට තේරෙනවා මේ තරුණ කපල් එකට අණ දෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඩේමියන්. අර ටාන්යවත් ගිහින් ඉවරයක් කරලා දාන්න කියලා ඩේමියන් තමයි මේ තරුණ කපල් එකට කියලා තියෙන්නේ. මොකද කාල්ටන් කියන්නේ ගැහැන් ළමයින්ට බොහොම නරක විදියට සලකන නරක කෙනෙක් කියලා පොලිසියට කට උත්තරයක් දුන්නේ ටාන්යා. අන්න ඒක නිසා තමන්ගේ පුතාගේ නම පිරිසිදුව තියාගන්න ඕන නිසා ඩේමියන් මේ තරුණ කපල් එකට කියලා තියෙනවා ගිහින් ටාන්යා විවරයක් කරලා දාන්න කියලා. ඒ අතරතුරේදී පොලිසිය ඇතුලෙන් හොයාගන්න විස්තර බෙන් මේ තරුණ කපල් එකට කිව්වා. ඇත්තටම මේ තරුණ කපල් එක කිසිම පාලනයක් නැතිවයි වැඩ කරන්නේ. ඩේමියන් මේ දෙන්නට කියලා නැහැ හැරිව මරලා දාන්න කියලා. නමුත් මේ දෙන්න හැරිගෙන් ප්‍රශ්න කරලා එයාවත් මරලා දාලා තියෙනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ රේ එනවා ෆෙස්ටව හම්බ වෙන්න. අර වෙලාවේදී රේට එක දෙයක් මතක් වුණානේ. අන්න එක නිසා රේ ෆෙස්ටට කියන්නේ මගෙත් එක්ක යන්න එන්න මට එක දෙයක් මතක් වුණා කියලා. රේ ෆෙස්ට වෙක් කරගෙන යන්නේ අර වනාන්තරේ ළඟ තියෙන විල ළඟට. ඒකට හේතුව තමයි අර වෙලාවේදී රේට යාන්තමින් වගේ මතක් වෙලා තියෙනවා රේ ස්ටුවර්ට්ව මරලා දාලා තියෙන්නේ මෙන්න මේ විල ළඟ කියලා. ඒත් රේට 100%ක් හරියට මේක මතක නැහැ. නමුත් මේ වෙද්දි රේගේ හිතේ බයක් තියෙනවා අවුරුදු 17කට කලින් එහෙනම් ස්ටුවර්ට් මරලා දැම්මේ Taman වෙන්න පුළුවන් කියලා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේගන්ව. මේගන් එනවා ඇන්ඩි කියපු තැනට. මේක වනාන්තරයක්. මේ වනාන්තරයේ මැද්දේ ගබඩා කාමරයක් තියෙනවා. මේගන් දකිනවා. ඇත්තටම මේ ගබඩා කාමරයේ ඇතුලේ තමයි කේලිව හිර කරගෙන තියාගෙන ඉන්නේ. මේ තරුණ කපල් එකේ ඉන්න පිරිමි කෙනාගේ නම තමයි පෝල්. පෝල් මේ වෙද්දි මේ ගබඩා කාමරයෙන් එළිය ආරක්ෂාවට ඉන්නවා. ඒත් ඇන්ඩි නම් පේන්නේ නැහැ. අන්න එක නිසා මේගන් ඉක්මනින්ම ක්‍රියාත්මක වෙනවා. පෝල් ඉන්නේ මේ ගබඩා කාමරේ ඉස්සරහ පැත්තෙන්නේ. අන්න එක නිසා මේගන් පිටිපස්සෙන් ගිහින් දොර ඇරලා කේලිව මෙතනින් බේර ගන්න සමත් වෙනවා. නමුත් මේ පිටිපස්සෙන් සද්දයක් ඇහුණු නිසා පෝල් ඇවිල්ලා බලනවා. පෝල් දකිනවා මේගන් ඇවිල්ලා කේලිව බේරගෙන මෙතනින් මේ දෙන්නා පැන ගන්න උත්සාහ කරනවා කියලා. පෝල් ඇවිල්ලා මේගන් සහ කේලිව අල්ල ගන්න උත්සාහ කරනවා. නමුත් ඒක හරියන්නේ නැහැ. මේගන් සමත් වෙනවා දුවවත් අරගෙන මෙතනින් පැන ගන්න. ඉතින් මේගන්ට දැන් තේරලා තියෙන්නේ ගෙදරවත් ආරක්ෂාවක් නැහැ කියලා. අන්න එක නිසා මේගන් දුවවත් අරගෙන කෙලින්ම එන්නේ පොලිසියට.
නමුත් මේගන් ගවාසනාවට මේ වෙදී පොලිසිය මයික් නැහැ ඒ වෙනුවට ඉන්නේ බෙන්. මේගන් දන්නේ නැහැ මේ දේවල් පිටිපස්සේ බෙන් ඉන්නවා කියලා. අන්න ඒක නිසා බෙන් මේගන් වයි කේලි වයි එක් කරගෙන එනවා කාමරයක් ඇතුළට. මං ඉක්මනින්ම මයික්ට කතා කරන්නම්. එතකන් ඔය දෙන්නා මේ කාමරය ඇතුලේ ඉන්න කියලා බොරුවක් කියලා බෙන් එළියට ගිහින් මේ කාමරය ලොක් කරනවා. බෙන් ඊට පස්සේ ගෙලින් මෑන්ඩිට කෝල් එකක් දාලා කියනවා මේගනුයි කේලි පොලිසියට ආවා. මං ඒ දෙනව හිර කරලා තියාගත්තා. පොලිසිය මෙන්න මේ පැත්තේ CCTV කැමරා නැහැ. අන්න ඒක නිසා ඒ පැත්තෙන් එන්න මං ඔයාට මේගන් සහ කේලිව බාර දෙන්නම් කියලා. ඇන්ඩිට පස්සේ බෙන් කියපු විදියට CCTV කැමරා වලට අහු වෙන්නේ නැති වෙන්න එනවා පොලිසියට. නමුත් බෙන් මේ වෙලාවේදී ඇන්ඩිවත් වෙනම කාමරයක් ඇතුලේ හිර කරනවා. ඒකට හේතුව තමයි තමන්ගේ පුතාට ඇත්තටම උනේ මොකක්ද කියලා හොයාගන්න අදහසින් පුතාව හොයාගන්න අදහසින් ඩේමියන් මේ තරුණ කපල් එක කුලියට ගත්තත් මේ දෙන්නා නිසා දැන් හැම දෙයක්ම අවුල් වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා බෙන් ඇන්ඩිව කාමරයක් ඇතුලේ හිර කරනවා. නමුත් බෙන්ගේ මේ උගලට අහුනේ ඇන්ඩි විතරයි. ඇන්ඩිත් එක්කම පෝල් ඇවිල්ලා තියෙනවා. අන්න ඒක නිසා පෝල් පිටිපස්සෙන් නැවිලා බෙන්ගේ බෙල්ල හිර කරලා බෙන්ව මරලා දානවා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ රේ සහ ෆෙස්ටව. රේට යාන්තමින් වගේ මතක් වුණානේ අර විල ළඟදී එයා ස්ටුවර්ට්ව මරලා දැම්මා වගේ කියලා. අන්න එතනින් පස්සෙත් රේට එක දෙයක් මතක් වෙනවා. ඒක තමයි මීට අවුරුදු 17කට කලින් මරලා දාපු ස්ටුවර්ට්ගේ මලසිරුරත් වාහනේ දාගෙන රේ එදා යන්න ගිහින් තියෙනවා. ඉතින් ඔන්න මේ විදියට රේට එකින් එක මතක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම මීට අවුරුදු 17කට කලින් ස්ටුවර්ට්ව මරලා දැම්මේ රේද? එහෙනම් රේ ඒ වගේ දෙයක් කළේ ඇයි? එහෙම නැත්නම් රේට මේ මතක් වෙන දේවල් වල මොකක් හරි වැරද්දක් තියනවාද? එහෙනම් ඝාතකයා වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්ද? අන්නේ ප්‍රශ්නේ හිතේ තියාගෙන අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මයික් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේගන් සහ කේලිව හොයා ගන්නවා. මේ දෙන්නව බේර ගන්න මේ පොලිස් නිලධාරීන් කණ්ඩායම සමත් වෙනවා. ඒ තවමත් බෙන් ගැන කිසිම හෝඩුවාවක් මේ අයට නැහැ. බෙන් අතුරුදහන්. බෙන්ගේ මලසිරුරක්වත් තවම පොලිසියට හම්බ වෙලා නැහැ. ඒ වගේම ඇන්ඩි සහ පෝල් මේ වෙදි පැනලා ගිහින්. ඉතින් මොකක්ද උනේ කියලා මයික් මේගන්ගෙන් ප්‍රශ්න කරනවා. මේගන් ඊට පස්සේ කතාව කියනවා. ඉතින් මේ සිද්ධියත් එක්ක මයික්ට මුලින්ම හිතා ගන්න බෑ මේ තරුණ කපල් එක කවුද? මේ දෙන්නා මේ වගේ දෙයක් කරන්නේ ඇයි කියලා. ඒ වගේම මයික්ට තවත් ප්‍රශ්නයක් එනවා. මේගන් සහ කේලි පොලිසියට ආවට පස්සේ ඒ දෙන්නව කාමරයක් ඇතුළට දාලා බෙන් අගුළු දැම්මේ ඇයි කියලා. කොහොම නමුත් මේ සිද්ධිය ආරංචි වුණාට පස්සේ ඩේව් ඉක්මනටම එනවා. ඩේව් ඊට පස්සේ අහනවා මේගන්ගෙන් උනේ මොකක්ද කියලා. දැන් දවස් ගානකින් ඉඳන් මේගන්ගේ හැසිරීමත් එක්ක ඩේව්ට සැකයක් තිබුණා. ඔන්න මේ වෙලාවේදී නම් මේගන් බොරු කියන්නේ නැහැ. මේගන් තමන්ගේ අඳුරු අතීත කතාවෙන් කොටසක් විතරක් ඩේව්ට කියනවා. මගේ ඇත්තම නම මේගන් නෙවෙයි. කාලයකට කලින් මම ජීවත් වුණේ කැසී කියන නමෙන්. මම මෙන්න මේ වයිපර්ස් කියන ක්ලබ් එකේ නර්තන ශිල්පිනියක් විදිහට වැඩ කළා. නමුත් ඒ දවස්වලදී ස්ටුවර්ට් කියලා කෙනෙක් මට කරදර කරන්න උත්සාහ කළා. අන්න ඒ දවසේදී මම පැනලා ගියා. ඒත් පැනලා යන අතරතුරේදී මම ස්ටුවර්ට්ගේ මලසුර දැක්කා. ඉතින් ඒක මිනිමැරුමක්. ඒ මිනිමැරුම සම්බන්ධයෙන් පොලිසියේ සැකය මගේ පැත්තට එයි කියලා මට බය හිතුණා. ඒක නිසා මගේ අඳුරු අතීත කතාව මං කාටවත් කියන්න ගියේ නැහැ. මං ඒක සම්පූර්ණයෙන් හංගලා දැම්මා කියලා. මේගන් මේ හැම දෙයක්ම ඩේව්ට කිව්වත් මේගන් රේ ගැන නම් කිසිම දෙයක් ඩේව්ට කියන්න යන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මයික් සහ එලීනව. මේ දෙන්න දැක්කනේ අර ඡායාරූප හරහා කාල්ටන්ගේ අතුරුදහන් වීම වෙන්න කලින් එයත් එක්ක නිතරම තැඹිලි පාට ජැකට් එකක් දාගත්ත තරුණ ගැහැණු ළමයෙක් ඉඳලා තියෙනවා කියලා. ඒ ගැහැණු ළමයා කේලි කියලා අපි මේ වෙද්දි දන්නවා. ඉතින් ඔන්න ඒක මයික් සහ එලීනත් හොයා ගන්නවා. මොකද ඒ වගේම තැඹිලි පාට ජැකට් එකක් කේලි ළඟ තියෙනවා කියලා මයික් සහ එලීන හොයා ගන්නවා. ඒකත් එක්ක මයික් සහ එලීනට තේරෙනවා කාල්ටන් අතුරුදහන් වෙන්න කලින් කේලි කාල්ටන් එක්ක ඉඳලා තියෙනවා කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේගන් සහ එයාගේ පවුලේ අය. මේ අයගෙන් ප්‍රශ්න කළාට පස්සේ මේගන් සහ පවුලේ අයව දානවා වෙනම ගෙදරකට. ඒ ගෙදර වටේට පොලිස් ආරක්ෂාවකුත් දානවා. ඔයාලට මතක ඇති කාල්ටන්ගේ මාළය. ඒ මාළය මේ වෙද්දී තියෙන කේලි ළඟ. ඇත්තටම කේලි මේ වෙද්දී තවමත් එක දෙයක් හංගනවා. ඒක ගැන කේලි තවමත් කාටවත් කියලා නැහැ. කොහොම නමුත් ඔන්න මේ අතරතුරේදී මයික් සහ එලීනා එනවා කේලිගෙන් ප්‍රශ්න කරන්න. මොකද එදා කාල්ටන්ගේ අතුරුදහන් වීම වෙන්න කලින් කාල්ටන් එක්ක කේලි ඉඳලා තියෙනවා. අන්නේ සිද්ධිය සම්බන්ධයෙන් මයික් සහ එලීනා ඇවිල්ලා කේලිගෙන් ප්‍රශ්න කරනවා. කේලි මුලින්ම පිළිගන්නවා ඔව් එදා කාල්ටන් එක්ක අපි ක්ලබ් එකේ හිටියා. නමුත් කාල්ටන්ගේ අතුරුදහන් වීම ගැන නම් අපි කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. කාල්ටන් එක්ක ඇති වුණ ප්‍රශ්නය ගැන කිසිම දෙයක් කේලි පොලිසියට කියන්න යන්නේ නැහැ. කොහොම නමුත් මයික් සහ එලීනා කේලිගෙන් ප්‍රශ්න කරනවා ඔය කට්ටිය ක්ලබ් එකේ ඉද්දි මොකක් හරි සැකසහිත දෙයක් දැක්කද කියලා. ඉතින් පොලිසිය මේ විදිහට ප්‍රශ්න කරද්දි කේලිට එක දෙයක් මතක් වෙනවා. ඒක තමයි එදා ක්ලබ් එකේ හිටපු ආසියානු පෙනුමක් තියෙන. ඒ වගේම රෝස පාට ජැකට් එකක් දාගත්ත කෙනෙක් එක්ක කාල්ටන් ප්‍රශ්නයක් දාගෙන තියෙනවා. ඒ දෙන්න රණ්ඩු වෙලා තියෙනවා. එතනින් පස්සේ නම් කාල්ටන්ව දැක්කේ නැහැ කියලා තමයි කේලි කියන්නේ. කොහොම නමුත් කේලිගේ මේ ප්‍රකාශය සටහන් කරගෙන මයික් සහ එලීනා පිටත් වෙලා යන්න යනවා. නමුත් මේ වෙලාවේදී මයික්ටයි එලීනාටයි සැකයක් ඇති වෙනවා. ඒක තමයි හැරීගේ ඝාතනය උනේ අප්‍රේල් 21. ඊට කලින් දවසේ මයික් ගියා හැරිව මුණ ගැහෙන්න. ඒ වගේම තමයි ඔන්න කේලිවත් පැහැරගත්තේ මේගන්ව පොලිසියට අරගෙන ආවට පස්සේ.
ඒ කියන්නේ අනිවාර්යෙන් පොලිසිය ඇතුළ වෙන දේවල් අර කපල් එක කොහොම හරි දැනගෙන තියෙනවා. ඒ කියන්නේ පොලිසිය ඇතුළ කෙනෙක් අනිවාර්යෙන් ඒ දෙන්නට ඔත්තු දෙනවා කියලා මයික්ටයි එලිනටයි තේරෙනවා. ඉතින් ඒ විදියට පොලිසිය ඇතුලේ හැම දෙයක්ම ඒ කපල් එකට කිව්වේ බෙන් කියලා අපි මේ වෙදි හොඳින්ම දන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ කපල් එක. ඒ කියන්නේ ඇන්ඩි සහ පෝල් මේ දෙන්නා එනවා ඩේමියන්ව හම්බ වෙන්න. බෙන් කතා කරලා කිව්වනේ මේ දෙන්නා සම්පූර්ණයෙන් වැඩ අවුල් කරගත්තා කියලා. අන්න එක නිසා ඩේමියන් මේ දෙන්නට වැඩෙන් අයින් වෙන්න කියලා කියනවා. නමුත් මේ වැඩෙන් අතරමඟදී අයින් වෙන්න ඇන්ඩි සහ පෝල් ටිකක්වත් කැමති නැහැ. ඇත්තටම ඩේමියනුත් දැන් බයෙන් ඉන්නේ. මොකද මේ දෙන්නා Tamanටත් හානියක් කරන්න ඉඩ තියෙනවා කියලා ඩේමියන් බය වෙනවා. අන්න එක නිසා ඩේමියන් මේ දෙන්නට මුකුත්ම කියන්නේ යන්නේ නැහැ. මගේ පුතා ගැන කොහොම හරි මොනවම හරි හොඩුවක් හොයලා දෙන්න. එතකොට මං ඔයාලගේ ගෙවීම කරන්නම් කියලා ඩේමියන් මේ දෙන්නට කියලා මේ දෙන්නා පිටත් කරලා යවනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඩේව් සහ මේගන්ව. මේගන් මෙච්චර කාලයක් තිස්සේ මේ රහස ඩේව්ගෙන් හැංගුවා. අන්න එක නිසා ඩේව් මේ වෙද්දී මේගන් එක්ක තරහෙන් ඉන්නේ. ඒ වගේම ඩේව්ට මතක් වෙනවා සාදේ අතරතුරේදී රේ කියපු දේවල්. මොකද ඒ වෙලාවේදී රේ ඩේව්ගේ හිතේ මේගන් ගැන සැකයක් ඇති වෙන විදියට එක එක දේවල් කිව්වා. ඔයා කසාද බඳින්න ඉන්න මේගන් ගැන දන්නවද? මේගන් මීට කලින් කාත් එක්ක හරි විවාහ ගිවිසගෙන තියෙනවද? ඔයා මේ දේවල් දන්නවද කියලා රේ ඒ වෙලාවේදී එක එක දේවල් ඩේව්ට කිව්වා. අන්න ඒකත් එක්ක ඩේව් මේගන්ගෙන් කෙලින්ම ප්‍රශ්න කරනවා. ඔයා මීට කලින් කාත් එක්ක හරි විවාහ ගිවිසගෙන හිටියද කියලා. මේගන් මෙච්චර කාලයක් තිස්සේ ඩේව්ට බොරු කිව්වා. අන්න එක නිසා තව දුරටත් ඩේව්ගේ මුහුණ දිහා බලාගෙන මේගන්ට බොරු කියන්න බෑ. අන්න එක නිසා මේගන්ගේ මේ නිහඬ බවින්ම ඩේව්ට තේරෙනවා එහෙනම් මේගන් මීට කලින් කාත් එක්ක හරි විවාහ ගිවිසගෙන ඉඳලා තියෙනවා. එයා තමයි සාදයට ඇවිල්ලා එදා ඩේව්ට එක එක දේවල් කිව්වේ කියලා. අන්න එක නිසා ඩේව්ගේ හිත කැඩෙනවා. ඩේව් ඊට පස්සේ මේගන්ට කියනවා මගෙන් අයින් වෙලා ඉන්න කියලා. ඩේව් ඊට පස්සේ මෙතන යන්න යනවා. නමුත් ඔන්න මේ අතරතුරේදී අපිට පෙන්නනවා දුර ඉඳන් අර තට්ටේ තියෙන මිනිස්සයා මේ වෙලාවෙදිත් මේගන් දිහා බලාගෙන ඉන්නේ. මේ තට්ටේ තියෙන මිනිස්සයා වෙන කවුරුවත් නෙවෙයි අර ක්ලබ් එකේ ආරක්ෂකයා. ඒ කියන්නේ රූඩි. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ එලිසාව. එලිසටයි මයික්ටයි සැකයක් ආවා මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරද්දී ඒ තොරතුරු අර කපල් එකට පොලිසිය ඇතුළේ ඉඳන් කවුරු හරි කෙනෙක් දීලා තියෙනවා කියලා. අන්න ඒ කෙනා කවුරු වෙන්න පුළුවන්ද කියලා එලිසා පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී CCTV කැමරා දර්ශනයක් පරීක්ෂා කරලා බලද්දී එලිනට සැකයක් ඇති වෙනවා බෙන් ගැන. මොකද මේ විමර්ශන කටයුතු කරපු හැම තැනකම බෙන් හිටියා. බෙන් සමහර අවස්ථාවලදී හොරෙන් වගේ ඇවිල්ලා වෙනත් පොඩි ෆෝන් එකකින් කාට හරි කතා කරලා තියෙනවා කියලා මෙන්න මේ CCTV කැමරා දර්ශනය ඔස්සේ එලිසා හොයා ගන්නවා. එලිසා ඊට පස්සේ මේක ගැන මයික්ටත් කියනවා. මේ වෙද්දි බෙන් අතුරු දහන්නේ අන්න එක නිසා මේ සිද්ධියට බෙන්ගේ සම්බන්ධයක් ඇති කියලා මේ දෙන්නටම සැකයක් ඇති වෙනවා. ඒක නිසා මයික් සහ එලිනා ඇවිල්ලා බෙන්ගේ ගෙදර පරීක්ෂා කරලා බලනවා. ඔන්න මේ වෙලාවේදී මේ දෙන්න හොයා ගන්නවා බෙන් හංගලා තියාගෙන හිටපු එයාගේ අර පොඩි ෆෝන් එක. කොහොම නමුත් මේ අතරතුරේදී මයික්ගේ කණ්ඩායම හරහා තවත් වැදගත් දෙයක් මයික් හොයා ගන්නවා. ඒක තමයි එදා කාල්ටන් අතුරුදහන් වෙන්න කලින් ක්ලබ් එකේ හිටපු ආසියානු පෙනුමක් තියෙන ඒ වගේම රෝස පාට ජැකට් එකක් දාගෙන හිටපු කෙනෙක් එක්ක කාල්ටන් ප්‍රශ්නයක් ඇති කරගෙන තිබුණා. අන්න ඒ කෙනාව මේ වෙද්දි මයික්ගේ කණ්ඩායමේ අය හොයාගෙන මයික් ඊට පස්සේ මේ කෙනාගෙන් ඇවිල්ලා ප්‍රශ්න කරනවා. ඉතින් මේ පිරිමි කෙනත් කියන්නේ කාල්ටන්ගේ අතුරුදහන් වීම ගැන මම කිසිම දෙයක් දන්නේ නැහැ. කොහොමත් ඒ වගේ ක්ලබ් එකේ රණ්ඩු යනවනේ. මොකද එදා තවත් පැත්තකින් රණ්ඩුවක් ගියා මම දැක්කා කියලා. ඉතින් මේ ක්ලබ් එකේ රණ්ඩු වුණ අනිත් අය කවුද කියලා මයික් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ මේ කෙනා එදා ක්ලබ් එකේදී ඇති වුණ වෙනත් රණ්ඩුවක් ගැන Taman දැකපු සිද්ධිය ගැන මයික්ට කියනවා. එදායි රණ්ඩුව ගිහින් තියෙන්නේ කළු ජාතික පිරිමි කෙනෙක් සහ සුදු ජාතික කෙනෙක් අතර. අන්නේ කළු ජාතික කෙනා ගැරීද කියලා ගැරීගේ ෆොටෝ එකක් පෙන්නලාම මයික් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ මේ කෙනා පිළිගන්නවා ඔව් එදා රණ්ඩු වුණ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මේ ෆොටෝ එකේ ඉන්නේ කියලා. ඉතින් මේ ගැරී එක්ක රණ්ඩු වුණ අනිත් කෙනාගේ පෙනුම මොන වගේද කියලා මයික් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ මේ කෙනා කියනවා ඒ කෙනත් එක්ක රණ්ඩු වුණ අනිත් කෙනාගේ අතේ කැමරාවක් තිබුණා. ඒ වගේම එයාගේ අතේ පච්චයක් තිබුණා මම දැක්කා කියලා. ඉතින් මේ කාරණා දෙකත් එක්ක මයික්ට තේරෙනවා එදා එහෙනම් ගැරී එක්ක රණ්ඩු වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි රේ කියලා. මොකද රේගේ ළඟ නිතරම කැමරාවක් තියෙනවා. ඒ වගේම රේගේ අතේ පච්චයක් තියෙනවා. එහෙනම් මේ සිද්ධියට රේගේ සම්බන්ධයක් ඇති කියලා මයික් ඇතුළු කණ්ඩායමට තේරෙනවා. අන්න එක නිසා මේ අය යනවා රේගේ ගෙදර පරීක්ෂා කරලා බලන්න. නමුත් මේ වෙද්දි රේ ගෙදර නැහැ. ඒත් මේ අය සම්පූර්ණ මේ හැම තැනක්ම පරීක්ෂා කරලා බලනවා. ඔන්න මෙතනදී මයික් හොයා ගන්නවා අතුරුදහන් වුණ කාල්ටන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකක්. ඒ කියන්නේ කාල්ටන්ගේ අතුරුදහන් වීමත් එක්කත් රේගේ සම්බන්ධයක් තියෙනවා කියලා මෙන්න මේ හෝඩුවවත් එක්ක මයික් ඇතුළු කණ්ඩායමට තේරෙනවා. අන්න එක නිසා මේ අය රේව හොයන්න පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ රූඩිව. රූඩි එනවා මේගන්ව හම්බ වෙන්න. මේ සිද්ධියේ මුලින්දම රූඩිගේ සම්බන්ධයක් තියෙනවා කියලා අපිට තේරුණානේ. ඔන්න ඒක දැන් තමයි අපිට හරියටම දැනගන්න ලැබෙන්නේ. එදා ස්ටුවර්ට් අතුරුදහන් වෙන්න කලින් එයාගේ ළඟ ලොකු මුදලක් තිබිලා තියෙනවා. ඒ සල්ලි වෙන කාගේවත් නෙවෙයි
රෝඩිගේ ස්ටුවර්ට් ඒ සල්ලි රෝඩිගෙන් ණයට අරගෙන තියෙනවා. අන්න ඒක නිසා රෝඩි මුලින් ඉඳන් උත්සාහ කරලා තියෙන්නේ තමන්ගේ ඒ සල්ලි හොයාගන්න. රෝඩිට මේ සිද්ධිය සම්බන්ධයෙන් මේගන් ගැන සැකයක් ඇති වෙලා තියෙනවා. මොකද මේගන් එහෙම නැත්තම් කැසි අතුරුදහන් උනේ ස්ටුවර්ට් අතුරුදහන් වුණ දවසේදීමයි. රෝඩි ඇවිල්ලා කෙලින්ම ඒ සල්ලි ගැන මේගන්ගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් ඔන්න මේගන් හංගපු තවත් එක දෙයක් තියෙනවා. මේගන්ට තමන්ගේ අඳුරු අතීතයෙන් නිකම් මෙහෙම පැනලා යන්න බෑ. අන්න ඒක නිසා මේගන් පැනලා යන්න කලින් තමන්ට වශී වෙලා හිටපු ස්ටුවර්ට්ගේ ළඟ තිබුණ සල්ලි වලින් කොටසක් හොරකම් කරලා තියෙනවා. ඊටු කොටස මේගන්ම තමයි ස්ටුවර්ට්ගේ ගෙදර බංකරේ හංගලා තියෙන්නේ. මොකද මේගන්ගේ හිතේ වරදකාරී හැඟීමක් තියෙනවා මේ සල්ලි ස්ටුවර්ට්ගේ නිසා. නමුත් ස්ටුවර්ට්ගේ මලසිර මේගන් දැක්කා. අන්න ඒක නිසා ස්ටුවර්ට් ගැන සිද්ධිය ආපහු උඩට ආවට පස්සේ හිතේ තිබුණ වරදකාරී හැඟීම සහ බයත් එක්ක අර සල්ලි වලින් කොටසක් බේස්මන්ට් එකේ ගිහින් හංගලා තියෙන්නේ මේගන්. කොහොම නමුත් තුන පහුගිය කාලේ පුරාවටම කැසී ගැන එහෙම නැත්තම් මේගන් ගැන හොයලා තියෙන ස්ටුවර්ට් නෙවෙයි රෝඩි. මොකද රෝඩි බලාපොරොත්තු උනේ කොහොම හරි තමන්ගේ සල්ලි හොයාගන්න. ඉතින් අවසානයේදී රෝඩි මේගන් ගැන හොයාගෙන තියෙනවා. ඔයාලට මතක ඇතිනේ මේගන්ගේ පුතාට තරඟයක් සඳහා ආරාධනා කරනවා කියලා බොරුවට ඇවිල්ලා කැසීගේ පරණ ෆොටෝ එකක් තියෙන කාඩ් එකක් දීලා තිබුණා. අන්න ඒකත් කරලා තියෙන්නේ රෝඩි. ඒ වගේම ඔයාලට මතක ඇති කෙනෙක් ගිහින් ඩේව්ගේ අම්මව මුණ ගැහිලා කැසී ගැන විස්තර අහලා තිබුණා. අන්න ඒ වැඩේත් කරලා තියෙන්නේ රෝඩි. කොහොම නමුත් රෝඩිට මේගන්ව බය කරලා එයාගෙන් සල්ලි ගැන අහන්න විදියක් නැහැ. මොකද ආරක්ෂාවට පොලිස් නිලධාරීන් ඉන්නවා. පොලිස් නිලධාරීන් රෝඩිව දකින්නවා. අන්න ඒක නිසා මේගන් ආපහු යනවා ඇතුළට. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මයික්ව. රේදා ගොඩනැගිල්ලක් ඇතුලේ මේගන්ව මුණ ගැහුණානේ. අන්න එතනට රේ ආපහු ඇවිල්ලා. ඒකට හේතුව තමයි අවුරුදු 17කට කලින් එදා ස්ටුවර්ට් ඇත්තටම මුනේ මොකක්ද කියලා මේ වෙද්දී රේට මතක් වෙලා තියෙනවා. අන්න ඒක ගැන පෞද්ගලිකව මේගන් එක්ක එහෙම නැත්නම් කැසී එක්ක රේට කතා කරන්න ඕනේ. ඒක නිසා රේ ආපහු මෙතනට ඇවිල්ලා. නමුත් මේක ගැන මයික්ට ආරංචි වෙලා තියෙනවා. ඒක නිසා මයික් මෙතනට එනවා රේව අල්ල ගන්න. මයික් කෙලින්ම ප්‍රශ්න කරනවා ඔහේ නේද කාල්ටන්ව මරලා දැම්මේ කියලා. නමුත් කාල්ටන් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා රේ මයික්ට කියනවා. ඒත් මයික් එක විශ්වාස කරන්නේ නැහැ. මයික් උත්සාහ කරනවා රේව අල්ල ගන්න. ඒත් රේ මයික්ට පහර දීලා මෙතනින් පැන ගන්න සමත් වෙනවා. මයික්ට පස්සේ තමයි තේරෙන්නේ අපරාධේ කණ්ඩායමත් එක්ක ආවන රේව අල්ල ගන්න අවස්ථාවක් තිබුණා කියලා. කොහොම නමුත් ඔන්න ටික වෙලාවකට පස්සේ මයික්ගේ කණ්ඩායම එනවා එලිනත් එක්ක. මයික් සහ එලිනා මේ වෙලාවේදී කතා කරන්නේ රේ ගැන. රේ නිර්නාමිකව පොලිසියට ෆොටෝස් වගේක් එහෙම නැත්නම් ඒ සාක්ෂි ටික ලැබෙන්න සැලැස්සුවානේ. අන්නේ ෆොටෝස් ටික ආපහු මේ දෙන්න පරීක්ෂා කරලා බලනවා. ඔන්න මෙතනදී මේ දෙන්න දකින්නවා කැලේ ඇතුලේ තියෙන අර පරණ නටබුන් අතර මොකක් හරි දෙයක් හංගලා තියනවා වගේ කියලා. අන්න ඒ මොකක්ද කියලා පරීක්ෂා කරලා බලන්න මයික් සහ එලිනා එනවා. නමුත් රේ ෆොටෝස් ගන්න වෙලාවේදී මෙතන තිබුණ දේ නම් දැන් මෙතන නැහැ කියලා මයික් සහ එලිනාට තේරුණා. ඒත් මේ වෙලාවේදී මයික් එක දෙයක් දකින්නවා. ඒක තමයි මෙතන පුංචි රෝද පාරක් පේන්න තියෙනවා. හරියට මේක පුංචි කරත්තයක් වගේ තල්ලු කරගෙන ගියපු පාරක් කියලා මයික්ටයි එලිනාටයි තේරුණා. අන්න ඒක නිසා මේ ටයර් පාර තියෙන පැත්තට ගිහින් මයික් සහ එලිනා පරීක්ෂා කරලා බලනවා. ඔන්න මේ වෙලාවේදී එක තැනකින් පහළ තියෙන පස බුරුල් කියලා මයික්ට තේරෙනවා. අන්න ඒක නිසා මයික් සහ එලිනා මෙතන ටිකක් හාරලා බලනවා. ඉතින් ඔන්න මයික්ගේ හිතට ආපු සැකය හරියටම හරි. මෙතන පස සෑහෙන බුරුල්. ඒ කියන්නේ ළඟදිත් කවුරු හරි මෙතන හාරලා තියෙනවා. නමුත් පස්සේ තමයි පස් වලින් වහලා දාලා තියෙන්නේ කියලා මුලින්ම මයික්ටයි එලිනාටයි තේරුණා. මේ දෙන්නා දිගටම හාරලා බලනවා. ඔන්න වැඩි දුර හාරන්න කලින් මේ දෙන්නාට මේ පස් යටින් තියෙන දොරක් හම්බ වෙනවා. මේ දොර අරින්න පුළුවන්. මේ දොරට පහලින් තියෙන්නේ භූගත රහසිගත බංකරයක් කියලා මයික් සහ එලිනා දකිනවා. ඊට පස්සේ මේ දෙන්නා බහිනවා මේ බංකරයට. ඔන්න බහිද්දිම මේ දෙන්නාට දැනෙන්නේ මහා අමුතු ගඳක්. ඒ ගඳට හේතුව මොකක්ද කියලා හොයාගන්න මයික් සහ එලිනාට වැඩි වෙලාවක් යන්නේ නැහැ. මේ දෙන්නා පරීක්ෂා කරගෙන යද්දි දකිනවා අවුරුදු 17ක් තිස්සේ අතුරුදහන් වුණ පිරිමි අයගේ මලසිරු මේ වෙද්දී මේ රහසිගත භූගත බංකරය ඇතුලේ තියෙනවා කියලා. ඒ කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ අතුරුදහන් වුණ පිරිමි අය මේ වෙද්දී එක්කෙනෙක්වත් ජීවිතුන් අතර නැහැ. ඒ අයව අබිරහස් විදිහට ඝාතනය කරලා තියෙනවා. ඒ වගේම මේ හැම මිනිමරුමක්ම කරපු දාම ඝාතකයා ඒ මලසිරු හංගලා තියෙන්නේ මෙන්න මෙතනින් කියලා අවසානයේදී මයික් සහ එලිනා හොයා ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේගන්ව. මයික් සහ එලිනා ඇවිල්ලා කේලිගෙන් ප්‍රශ්න කළානේ. කේලි ඒ වෙලාවේදී ප්‍රශ්න වලට උත්තර දුන්නා. නමුත් සම්පූර්ණම කතාව කේලි කිව්වේ නැහැ. කේලි තවත් මොකක් හරි දෙයක් හංගනවා කියලා අම්මා කෙනෙක් විදියට මේගන්ට තේරෙනවා. අන්න ඒක නිසා මේගන් ඇවිල්ලා දුවගෙන් ඒ කියන්නේ කේලිගෙන් ප්‍රශ්න කරන්නේ දුවේ ඔයා මොකක් හරි දෙයක් හංගනවා නේද කියලා. ඉතින් ඇත්තටම එදා කාල්ටන්ගේ අතුරුදහන් වීම ගැන කේලි එක දෙයක් දන්නවා. කේලි මේ වෙනකන් කාටවත් කියලා නැහැ. නමුත් කේලි ඒක තවදුරටත් හංගන්න යන්නේ නැහැ. කේලි ඒ සම්පූර්ණම කතාව අම්මට ඒ කියන්නේ මේගන්ට කියනවා. ඒ වගේම කේලි තමන්ගේ ළඟ තියෙන කාල්ටන්ගේ මාලයත් අම්මට දෙනවා. ඉතින් මේ සිද්ධියත් එක්ක මේගන්ට තේරෙනවා කාල්ටන්ගේ අතුරුදහන් වීමත් එක්ක කේලිගේ ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. අන්න ඒක නිසා මේගන් ඒහා සම්බන්ධයෙන් කිසිම සාක්ෂියක් ඉතුරු කරන්නේ නැහැ. ඉතින් මේ කාල්ටන්ගේ මාලය ඒකට තියෙන ලොකු සාක්ෂියක්නේ. අන්න ඒක නිසා මේගන් මේ මාලය එහෙම විසි කරනවා. ඉතින් එදා කාල්ටන් අතුරුදහන් වෙන්න කලින් උනේ මොකක්ද? කේලි හැංගුවේ මොකක්ද? ඒ වගේම
අපිට තියෙන අවසානම ප්‍රශ්නය. මේ අභිරහස් ඝාතන දාමේ පිටිපස්සේ හැංගිලා ඉන්න ඇත්තම දාම ඝාතකයා කවුද? එහෙනම් ඔන්න සිනමැක්සස්ලා සාදරයෙන් පිළිගන්නවා ස්ටේ ක්ලෝස් මේ කතා මාලාවේ අවසානයට. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ අධිකරණ වෛද්‍යකෙන් ඇවිල්ලා මෙතන හංගලා තිබුණ හැම මලසිරුරක්ම පරීක්ෂා කරලා බලනවා. ඇත්තටම මෙතන තියෙන ගොඩාක් මලසිරුරු සෑහෙන්න පරණයි. මෙතන තියෙන්නේ අස්ථි කොටස් විතරයි. අන්න ඒක නිසා මේ අස්ථි කොටස් අවුරුදු ගාණක් තිස්සේ අතුරුදහන් වුණ පිරිමි අයගෙදම කියලා හරියටම ජීව විද්‍යාත්මකව තහවුරු කරගන්න. ඒ කියන්නේ DNA වෙනම පරීක්ෂා කරලා බලන්න දවස් කිහිපයක් ගත වෙනවා. ඉතින් මේ අතරතුරේදී මේ සිද්ධිය දැනගත්ත කාල්ටන්ගේ තාත්තා, ඒ කියන්නේ ඩේමියන් ඇවිල්ලා මයික්ගෙන් ප්‍රශ්න කරනවා මගේ පුතාගේ මලසිරුරත් මේ අතර තිබුණාද කියලා. නමුත් මෙතන තියෙන හිතාගන්න බැරිම දේ තමයි කාල්ටන්ගේ මලසිරුර මේ අතර නැහැ. එහෙනම් කාල්ටන්ට වෙන්නේ නැත්තේ මොකක්ද? අන්න ඒ ප්‍රශ්නෙට තවමත් අපිට උත්තරයක් නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේගන්ව. ඩේව්ගේ අම්මා අදත් කතා කරලා කියලා තියෙනවා කවුදෝ ගැහණු කෙනෙක් ඇවිල්ලා එයාව මරන්න උත්සාහ කරනවා. ඉක්මනින්ම ඇවිල්ලා එයාව බේරගන්න කියලා. කොහොමද ඩේව්ගේ අම්මා එක එක දේවල් හිතින් මවා ගන්නවනේ, බොරුවට බය වෙනවනේ. අන්න ඒක නිසා මේගන් එනවා ඩේව්ගේ අම්මගේ තත්ත්වය ගැන බලන්න. නමුත් ආවට පස්සේ මේගන්ට තේරෙනවා අද නම් ඩේව්ගේ අම්මා බය වෙලා තියෙන්නේ බොරුවට නෙවෙයි. ඒකට හේතුව තමයි ඇන්ඩි මේ වෙද්දි මෙතනට ඇවිල්ලා ඇන්ඩිට ඕන වෙලා තිබිලා තියෙන්නේ මේගන්ව මෙතනට ගෙන්න ගන්න. අන්න ඒක නිසා ඇන්ඩි තමයි ඩේව්ගේ අම්මව බය කරලා තියෙන්නේ. ඇන්ඩි එකපාරටම කඩාගෙන පැනලා පිහකින් ඇඳලා මේගන්ව මරන්න උත්සාහ කරනවා. මේගන් සහ ඇන්ඩි අතර සටනක් යනවා. මේගන් සමත් වෙනවා ඇන්ඩිව එහෙම තල්ලු කරලා දාන්න. ඇන්ඩි මේ වෙලාවේදී ඇදගෙන වැටෙන්නේ එයා මෙතනට අරගෙන ආපු පිහිය උඩටමයි. අන්න ඒක නිසා ඇන්ඩි මිය යනවා. මේ සටන නිසා මේගන්ටත් තුවාලයි. කොහොම නමුත් මේගන්ව ඉක්මනින්ම රෝහල් ගත කරනවා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්වන්නේ මයික් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායම මේ වෙදී රේ ඉන්නේ කොහෙද කියලා හොයාගෙන තියෙනවා. අතුරුදහන් වුණ කාල්ටන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකක් රේගේ වාහනේ තිබිලා පොලිස් නිලධාරීන් හොයාගත්තා. ඒ කියන්නේ රේ සැකකාරයෙක්නේ. අන්න ඒක නිසා මේ පොලිස් නිලධාරීන් කණ්ඩායම ඇවිල්ලා ඉක්මනින්ම රේව අල්ල ගන්නවා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්වන්නේ පෝල් යනවා ලොරෙන් පිටිපස්සෙන්. ඒකට හේතුව තමයි තමන්ගේ පුතාට උනේ මොකක්ද කියලා හොයන වැඩේ ඩේමියන් බාර දීලා තියෙන්නේ. පෝල්ටයි ඇන්ඩිටයිනේ. අන්න ඒක නිසා මේ වෙද්දී ලොරෙන් ගැන සැකයක් ඇති වෙලා තියෙනවා. මොකද කාල්ටන් අතුරුදහන් වෙන්න කලින් අවසානයේට හිටියේ මේ ක්ලබ් එකේ. ඒක නිසා පෝල් ඩේමියන්ගේ තාත්තා කියපු විදියට යනවා ලොරෙන්ගේ පිටිපස්සෙන් කාල්ටන් ගැන හොඩුවක් හොයාගෙන. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඩේව් ඉක්මනින්ම හොස්පිටල් එකට එනවා මේගන් ගැන බලන්න. මේගන්ට මේ වෙදි තුවාලයි. නමුත් වාසනාවකට වගේ මේගන්ගේ ජීවිතයට හානියක් වෙලා නැහැ. ඩේව් සහ මේගන් අතර කලින් බහින් බස් වීමක් ඇති වුණා. ඒත් මේ වෙදි මේගන්ට තුවාල වෙලා. එයා ඉන්නේ හොස්පිටල් එකේ. අන්න ඒක නිසා ඩේව් කලින් හැම දෙයක්ම අමතක කරලා එනවා මේගන් ගැන බලන්න. මේගන් මේ වෙලාවේදී ඩේව්ගෙන් සමාව ඉල්ලනවා. මගේ රහස් නිසා තමයි මේ හැම දෙයක්ම උනේ. ඒක නිසා මට සමාව වෙන්න කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ රේව පොලිසියෙන් ඇවිල්ලා රේව අත්අඩංගුවට ගත්තා. මීට අවුරුදු 17කට කලින් එදා ස්ටුවර්ට් අතුරුදහන් වෙද්දී එදා උනේ මොකක්ද කියලා ස්ටුවර්ට්ට මතකයි. නමුත් ඒක ගැන පොලිසියෙන් ප්‍රශ්න කළාට රේ මොකුත්ම කියන්න යන්නේ නැහැ. රේ මේ වෙලාවේදී කියන්නේ මට මේ හැම දෙයකටම කලින්ම කැසි එක්ක එහෙම නැත්නම් මේගන් එක කතා කරන්න ඕනේ. එයත් එක්ක කතා කරන්න අවස්ථාවක් දෙනවා නම් මං හැම දෙයක්ම පොලිසියට කියන්න ලෑස්තියි කියලා. මයික්ටත් ඕනේ මේ අභිරහස කොහොම හරි විසඳන්න. අන්න ඒක නිසා මයික් ඇවිල්ලා මේ සිද්ධිය ගැන මේගන්ට කියනවා. මේගන් ඊට පස්සේ කැමති වෙනවා. එහෙනම් මම රේ එක්ක එයා කියන විදියට පෞද්ගලිකව කතා කරන්නම් කියලා. අන්න ඒක නිසා මේගන්ව පොලිසියට එක් කරගෙන ඇවිල්ලා කාමරයක් ඇතුළට තවත් පොලිස් නිලධාරියෙක් එක්ක මේගන් සහ රේව දානවා. රේ ඊට පස්සේ කියන්න පටන් ගන්නවා ඇත්තටම එදා උනේ මොකක්ද කියලා. කොහොම නමුත් මේ අතරතුරේදී ඇන්ඩිගේ පාර්ට්නර් ගැන, ඒ කියන්නේ පෝල් ගැන පොලිසියෙන් හොයනවා. පෝල් මේ වෙදි ගිහින් තියෙන්නේ කොහෙද කියලා පොලිසියට වාර්තාවක් ඇවිල්ලා තියෙන්නේ. පෝල් අවසානයේට ගිහින් තියෙන්නේ අර ක්ලබ් එක පැත්තට. ඉතින් ඒ ක්ලබ් එකේ ඉන්නේ ලොරෙන් ඉන්නේ. අන්න ඒක නිසා පෝල් අවසානයේට ගිහින් තියෙන්නේ ලොරෙන් පිටිපස්සෙන් වෙන්න පුළුවන් කියලා මයික්ගේ හිතේ ලොරෙන් ගැන බයක් ඇති වෙනවා. අන්න ඒක නිසා මයික් ඉක්මනින්ම පිටත් වෙලා යනවා ලොරෙන්ට මොකක් හරි කරදරයක් වෙලාද කියලා පරීක්ෂා කරලා බලන්න. යන අතරතුරේදී මයික් එක දිගටම ලොරෙන්ට කෝල් ගන්නවා. එයාට මේ සිද්ධිය සම්බන්ධයෙන් කියන්න අනතුරු අඟවන්න. ඒත් මේ වෙද්දි ලොරෙන්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. මයික් ඒක නිසා ක්ලබ් එකට කතා කරලා බලනවා. ඒත් මේ වෙද්දි ක්ලබ් එකේ ලොරෙන් නැහැ. ලොරෙන් ගෙදර ගිහින් අන්න ඒක නිසා මයික් කෙලින්ම එන්නේ ලොරෙන්ගේ ගෙදරට. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ රේට දැන් හැම දෙයක්ම මතකයි. අන්න ඒක නිසා රේගේ කතාව මෙතනින් පස්සේ අපිට පෙන්නනවා. මීට අවුරුදු 17කට කලින් රේ ඇවිල්ලා තියෙනවා සුබුරුදු පරිදි මේගන් එහෙම නැත්නම් කැසිව හම්බ වෙන්න. නමුත් ඒ වෙලාවේදී රේ දැකලා තියෙනවා කැසි කැලේ පැත්තට යනවා. ඒකට හේතුව විදියට මේගන් මේ වෙලාවේදී කියන්නේ ඔයාව හම්බ වෙන්න එන්න කියලා මට ඔයාගෙන් පණිවිඩයක් ඇවිල්ලා තිබුණා. නෝට් එකක් තිබුණා. ඒක නිසා තමයි මං එදා කැලේ පැත්තට ගියේ කියලා. නමුත් ඇත්තටම රේ ඒ විදියට කැසිට පණිවිඩයක් තියලා නැහැ. රේ විදියට එදා කැසිව රවට්ට
රවට්ටලා කැලේට ගෙන්න ගන්න ඕන නිසා ඒ පණිවිඩය තියලා තියෙන වෙන කවුරුවත් නෙවෙයි ස්ටුවර්ට්. ඒත් කැසි ඒ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. කැසි ගියා කැලේ පැත්තට. ඒක රේ දැක්කා. රේත් ඊට පස්සේ කැසි පිටිපස්සෙන් ගිහින් තියනවා කැලේ පැත්තට. නමුත් එදා කැලේ ඇතුළට ගියාට පස්සේ අර පරණ නටබුන් ළඟ තිබිලා ස්ටුවර්ට්ගේ මල සිරුර කැසි දැක්කා. කැසි ඊට පස්සේ බය වෙලා එහෙම් මෙතනින් පැනලා ගියා. ඉතින් කැසි පිටිපස්සෙන් ආපු රේ මුලින්ම දැකලා තියෙනවා කැසි බය වෙලා දුවනවා කියලා. කැසිට කතා කළත් ඒක ඇහිලා නැහැ. අන්න ඒක නිසා ඊට පස්සේ රේ ඇවිල්ලා බලලා තියෙනවා කැසි මොකටද බය වුනේ කියලා. අන්න ඒ වෙලාවේදී රේ දැකලා තියෙනවා ස්ටුවර්ට්ගේ මල සිරුර. ඒ කියන්නේ එදා ස්ටුවර්ට්ව මරලා දාලා තියෙන්නේ රේත් නෙවෙයි. රේ දැකලා තියෙන්නේ ස්ටුවර්ට්ගේ මල සිරුර. කොහොම නමුත් ඒක දැක්කට පස්සේ රේ සෑහෙන්න බය වෙලා තියෙනවා. රේට මුලින්ම බයක් ඇති වෙලා තියෙන්නේ කැසි ගැන. මොකද හැමදාම ස්ටුවර්ට්ගෙන් කැසිට කරදර වුණා. අන්න ඒක නිසා වෙනත් කෙනෙක් ඇවිල්ලා ස්ටුවර්ට්ව මරලා දැම්මත් මේ මිනිමරුම සම්බන්ධයෙන් සැකය කැසිගේ පැත්තට යන්න පුළුවන් කියලා රේට තේරලා තියෙනවා. අන්න ඒක නිසා රේ එතනින් පස්සේ කැසිව බේර ගන්න ස්ටුවර්ට්ගේ මල සිරුර වාහනේ දාගෙන එහෙම අරගෙන ගිහින් තියනවා අර විල ළඟට. ඊට පස්සේ රේ ස්ටුවර්ට්ගේ මල සිරුර කොටස් කරලා ගල් එක්කම කළු පාට බෑග් වලට ඒ කොටස් ටික දාලා එහෙම ඒ හැම එකක්ම දාලා තිනවා විලට. රේ ඒ හැම දෙයක්ම කළේ කැසිව බේර ගන්න. නමුත් රේ ඊට පස්සේ කැසිව සම්බන්ධ කරගන්න උත්සාහ කරලා තියෙනවා. කැසිට කෝල් අරගෙන තියෙනවා. ඒත් ඒ කිසිම කෝල් එකක් වැඩ කරලා නැහැ. ඒකට හේතුව කැසි ඒ වෙදි පැනලා ගිහින් කැසි එහෙම පැනලා යනවා කියලා රේටවත් කිව්වේ නැහැ. ඔන්න දැන් අපිට 100%ක්ම තහවුරුයි මීට අවුරුදු 17කට කලින් ස්ටුවර්ට් මිය ගිහින් තියෙනවා. එයාව ඝාතනය කරලා තියෙනවා. ඒත් ඝාතකයා කවුද කියලා දන්නේ නැහැ. කොහොම නමුත් ස්ටුවර්ට්ගේ මල සිරුර නම් කොටස් කරලා සම්පූර්ණයෙන් හංගලා තියෙන්නේ රේ. ඒක නිසා තමයි එදා රේගේ ඇඟේ ලේ තිබුණේ. ඉතින් මේ සිද්ධියත් එක්ක රේගේ හිතට ආපු කම්පණිය නිසා ඒ සිද්ධිය රේට අමතක වෙලා තියෙනවා. නමුත් ඔන්න අවුරුදු ගානකට පස්සේ රේට ඒක මතක් වුණා. රේ මේ සම්පූර්ණම කතාව මේගන්ට කියනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මයික්ව. මයික්ගේ හිතේ බයක් ඇති වුණානේ පෝල් ගිහින් ලොරෙන්ට කරදරයක් කරයි කියලා. අන්න ඒක නිසා මයික් එනවා ඉක්මනින්ම ලොරෙන්ගේ ගෙදරට ලොරෙන්ව බේර ගන්න. නමුත් මෙතනට ආවට පස්සේ මයික් දකින්නේ පෝල්ගේ මල සිරුර. ඒ කියන්නේ ලොරෙන් මේ වෙද්දි පෝල්ව මරලා දාලා. ලොරෙන්ගේ අතේ තවමත් පිහියක් තියෙනවා. මේක දැක්කට පස්සේ මයික්ට විශ්වාස කරගන්නවත් බෑ. මයික් අහනවා ලොරෙන්ගෙන් මොකක්ද උනේ කියලා. ලොරෙන් ඊට පස්සේ මයික්ට කියනවා පෝලුත් අනිත් පිරිමි අය වගේමයි කාන්තාවකට කරදර කරන්න උත්සාහ කළා. ඒක නිසා අනිත් අය වගේම මම පෝල්වත් මරලා දැම්මා කියලා. මෙන්න මේකත් එක්ක මයික්ට විතරක් නෙවෙයි කතා බලන අපිටත් තේරෙනවා. එහෙනම් මේ අභිරහස් ඝාතන දාමේ පිටිපස්සේ හැංගිලා හිටපු ඇත්තම දාම ඝාතකයා වෙන කවුරුවත් නෙවෙයි ලොරෙන්. ලොරෙන් මේ වෙලාවේදී මයික්ට කියනවා ඔයා වෙනත් පොලිස් නිලධාරීන්ට කතා කරා නම් වෙනත් කණ්ඩායමකට කතා කළා නම් ඒ අයව වහම නතර කරන්න උනේ මොකක්ද කියලා සම්පූර්ණම කතාව මම දැන් ඔයාට කියන්නම් කියලා. මයික් ඉන්නේ ලොකු කම්පැනියකින්. මයික් හීනෙන්වත් හිතුවේ නැහැ මේ සිද්ධිය පිටිපස්සේ ඉන්න ඇත්තම දාම ඝාතකයා ලොරෙන් කියලා. නමුත් මයික්ටත් ඕනේ උනේ මොකක්ද කියලා දැනගන්න. අන්න ඒක නිසා ලොරෙන් කියන විදියට මයික් ආපහු පොලිසියට කතා කරලා කියනවා මෙතන ප්‍රශ්නයක් නැහැ අමතර කණ්ඩායම් ඕනේ නැහැ කියලා. ලොරෙන් ඊට පස්සේ කතාව කියන්න පටන් ගන්නවා. කාන්තාවන්ට හිරිහැර කරන පිරිමි අය ගැන ලොරෙන්ගේ හිතේ තරහක් ඇති වෙන්න පටන් අරගෙන තියෙන්නේ ලොරෙන් කසාද බැඳලා හිටපු දවස්වලදී. ඒක වෙලා තියෙන්නේ ලොරෙන්ගේ හස්බන්ඩ් නිසා. ලොරෙන්ගේ හස්බන්ඩ් හැමදාම බීලා ඇවිල්ලා ලොරෙන්ට පහර දෙනවා. ඒ හැම දෙයක්ම මුලදී ලොරෙන් ඉවසගෙන ඉඳලා තියෙනවා. කොහොම නමුත් ඒ විදිහට කාලයක් යද්දී ලොරෙන්ට දරුවෙක් ලැබෙන්න ඇවිල්ලා තියෙනවා. එතනින් පස්සේ මුලදී නම් ලොරෙන්ගේ හස්බන්ඩ් ලොරෙන්ට පහර දීලා නැහැ. නමුත් ඔන්න එක දවසකදී ලොරෙන්ගේ හස්බන්ඩ් හොඳටම බීලා ගෙදර ඇවිල්ලා තියෙනවා. ඒ දවසේදී ලොරෙන් ටිකක් අසනීපෙන් හිටපු නිසා කෑම හදලා තිබිලා නැහැ. අන්න ඒක නිසා ලොරෙන්ගේ හස්බන්ඩ්ට ආපහු තරහ ගිහින් තියෙනවා. කෑම හැදුවේ නැත්තේ ඇයි කියලා හස්බන්ඩ් ලොරෙන්ගෙන් අහලා තියෙනවා. ලොරෙන් ඊට පස්සේ හස්බන්ඩ්ට කියලා තියෙනවා ඔයාට පුළුවන් නේ කෑම ටිකක් හදාගන්න කියලා. අන්න ඒ වෙලාවේදී ලොරෙන්ගේ හස්බන්ඩ්ට සෑහෙන තරහ ගිහින් දරුවෙක් ලැබෙන්න හිටියත් ලොරෙන්ට සෑහෙන පහර දීලා තියෙනවා. ඒ පහර දීම මොනතරම් දරුණුයිද කියලා කියනවා නම් ලොරෙන්ට ලැබෙන්න හිටපු දරුවත් මිය ගිහින් තියෙනවා. අන්නේ සිද්ධියෙන් පස්සේ ලොරෙන්ගේ ඉවසීමේ සීමාව පැනලා තියෙනවා. ලොරෙන් ඊට පස්සේ එයාගේ හස්බන්ඩ් මරලා එයාගේ මලසිරුර හංගලා තියෙනවා. කාන්තාවන්ට හිරිහැර කරන පිරිමි අයට මේ දඬුවම තමයි හරියන්නේ කියලා. එතනින් පස්සේ ලොරෙන් හිතලා තියෙනවා. ලොරෙන් තීරණය කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ලොරෙන් මේ වගේ දාම ඝාතකෙක් වෙලා තියෙන්නේ. ඒත් ලොරෙන් කාන්තාවන්ට හිරිහැර කරන පිරිමි අයව අවුරුද්දට එක බැගින් තමයි අයින් කරන්නේ. ඉතින් මේ අවුරුද්දේ ලොරෙන්ගේ ඉලක්කය වෙලා තිබිලා තියෙන්නේ ගැරි. ඒකට හේතුව තමයි මේ අවුරුද්දේ කානිවලක දවසේ ක්ලබ් එකට ඇවිල්ලා ගැරි තරුණ ගැහැන් ළමයෙක්ට කරදර කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒක මුලින්ම රේ දැකලා තියෙනවා. රේ ඊට පස්සේ ගැරිව නතර කරන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඒ වෙලාවේදී ගැරි සහ රේ අතර රණ්ඩුවක් ඇති වුණා. අන්න ඒ වෙලාවේදී තමයි රේ ගැරිට පහරක් ගහලා තියෙන්නේ. අන්නේ සිද්ධිය ලොරෙන් දැකලා තියෙනවා. ලොරෙන්ට තේරලා තියෙනවා ගැරි කියන්නේ කාන්තාවන්ට හිරිහැර කරන පිරිමි කෙනෙක්. ඒක නිසා මේ අවුරුද්දේ එයා වයින් කරලා දාන්න ඕනේ කියලා. අන්න ඒක නිසා ලොරෙන් ගැරිව රවට්ටලා තියෙනවා. ඔයා කැලේ ඇතුලේ මෙන්න මේ තැනට යන්න ඔයාට ගැහන් ළමෙක් මං ලෑස්ති කරලා තියෙන්නේ කියලා. අන්න ඒකට රැවටිලා ගැරි ගිහින් දෙනවා කැලේ ඇතුළට. නමුත් එකපාරටම ලොරෙන් ක්‍රියාත්මක වෙලා ගැරීට පිහියකින් ඇඳලා එයාව මරලා දාලා තියෙනවා. ඔයාලට මතක ඇති මේ පරණ නටපුන් ළඟදී රේ ගත් එක
එක ෆොටෝ එකක රතු පාට මොකක්දෝ දෙයක් තිබුණා. අන්න ඒක මොකක්ද කියලා දැන් තමයි අපිට තේරෙන්නේ. හැම අවුරුද්දකම කානිවල් එක දවසේ ලොරෙන් කාන්තාවන්ට හිරිහැර කරන පිරිමි කෙනෙක්ව මරලා දානවා. අන්නේ පිරිමි කෙනාගේ මල සිරුර බංකරයට දාන්න අරගෙන යන්න ලොරෙන් භාවිතා කරන රතු පාට ට්‍රොලි එකේ කොටසක් තමයි ඒ ෆොටෝ එකේ වැදිලා තිබිලා තියෙන්නේ. ලොරෙන් මේ හැම දෙයක්ම මයික්ට කියනවා. මයික්ට මේ වෙලාවේදී ප්‍රශ්න කිහිපයක් එනවා. මයික් ලොරෙන්ගෙන් අහනවා ඔයා එහෙනම් ගැරිගේ මල සිරුර බංකරය ඇතුළට දැම්මේ නැත්තේ ඇයි කියලා. ඉතින් ඒකට හේතුව තමයි රේ. මොකද එදා රෑ කැලේ ඇතුලේ රේ හිටියා. ඒක නිසා තමයි ගැරිගේ මල සිරුර ලොරෙන්ට අර බංකරය ඇතුලෙන් දාන්න බැරි වෙලා තියෙන්නේ. මයික් ඊට පස්සේ ලොරෙන්ගෙන් ආපහු ප්‍රශ්න කරනවා මීට අවුරුදු 17කට කලින් ස්ටුවර්ට්වත් මරලා දැම්මේ ඔයාද කියලා. ඉතින් ඔන්න ඇත්තටම ස්ටුවර්ට්ගේ ඝාතකයාත් වෙන කවුරුවත් නෙවෙයි ලොරෙන්. ලොරෙන් දැකලා තියෙනවා ස්ටුවර්ට් හැමදාම කැසිට කරදර කරනවා. අන්න ඒක නිසා ස්ටුවර්ට්වත් මරලා දාලා තියෙන්නේ ලොරෙන්. නමුත් එදත් ලොරෙන්ට ස්ටුවර්ට්ගේ මල සිරුර හංගන්න බැරි වුණා. මොකද කැසි එකපාරටම කැලේ පැත්තට දුවගෙන ආවා. අන්න ඒක නිසා එතනින් පස්සේ ලොරෙන් එහෙම පැනලා ගිහින් තියෙනවා. මයික් ඊට පස්සේ ලොරෙන්ගෙන් ප්‍රශ්න කරනවා එහෙනම් ඔයා කාල්ටන්වත් මරලා දැම්මද කියලා. ලොරෙන් ඊට පස්සේ කියනවා ඔව් කාල්ටන්වත් මරලා දැම්මේ මම කියලා. මයික්ට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ලොරෙන් අවුරුදු 17කට කලින් ස්ටුවර්ට්ව මරලා දැම්මා. එහෙනම් ආපහු කැසිව හොයාගෙන ස්ටුවර්ට් ආවා කියලා ලොරෙන් ගිහින් කැසිට එහෙම නැත්තම් මේගන්ට බොරුවක් කිව්වේ. අන්න ඒක ගැන මයික් ලොරෙන්ගෙන් අහනවා. ලොරෙන් ඊට පස්සේ ඒකටත් හේතුව කියනවා. එදා රෑ කැසි පැනලා ගියාට පස්සේ ලොරෙන් ආපහු කැසිව දැක්කේ නැහැ. නමුත් මේ අවුරුද්දේ කානිවල් එක දවසේ රෑ ආපහු කැසි විදියට මේගන් ක්ලබ් එකට ආවා. CCTV කැමරා දර්ශන වලින් පස්සේ ඒක ලොරෙන් දැකලා තියෙනවා. ලොරෙන් ඊට පස්සේ කැසි ගැන විස්තර හොයලා තියෙනවා. කැසි මේ වෙද්දි මේගන් විදියට නම වෙනස් කරගෙන වෙනම හැංගිලා ජීවත් වෙනවා කියලා ලොරෙන් හොයාගෙන තියෙනවා. ලොරෙන් ඊට පස්සේ මේගන් හොයාගෙන ගිහින් එයාට බොරුවට කිව්වා ස්ටුවර්ට් ආපහු ඇවිල්ලා. එයා ඔයාව හොයන්න උත්සාහ කරනවා කියලා. අන්න ඒක ඇහුවට පස්සේ මේගන් සෑහෙන්න බය වුණා. ඉතින් ලොරෙන් මේ වගේ බොරුවක් කියලා තියෙන්නේ මොකද එදා ලොරෙන්ට බැරි වුණා ස්ටුවර්ට්ගේ මලසුර හංගන්න. ලොරෙන් එදා දැක්කා ස්ටුවර්ට්ගේ මලසුර කැසි දැක්කා කියලා. අන්න ඒක නිසා සමහර විට ස්ටුවර්ට්ගේ මලසුර හංගන්න ඇත්තේ කැසි වෙන්න පුළුවන් කියලා ලොරෙන්ගේ හිතේ සැකයක් ඇති වෙලා තියෙනවා. අන්න ඒක නිසා තමයි ලොරෙන් ගිහින් මේ වගේ බොරුවක් කැසිට එහෙම නැත්තම් මේගන්ට කියලා තියෙන්නේ. නමුත් ඇත්තටම ස්ටුවර්ට්ගේ මලසුර කොටස් කරලා හැංගුවේ රේ මේ වෙද්දි හැම දෙයක්ම මේගන්ට කියලා තියෙන්නේ. කොහොම නමුත් මයික්ට තවත් එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලොරෙන් පිළිගත්තානේ කාල්ටන්වත් මරලා දැම්මා කියලා. ඒත් කාල්ටන්ගේ මල සිරුර තවමත් හම්බ වෙලා නැහැ. ඒක නිසා කාල්ටන්ගේ මල සිරුර දැම්මේ කොහෙන්ද කියලා මයික් ලොරෙන්ගෙන් ප්‍රශ්න කරනවා. ඒත් ලොරෙන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන එක මගහරිනවා. කොහොම නමුත් මයික් ඊට පස්සේ පොලිසියට කතා කරනවා. මොකද ලොරෙන් මේ වෙලාවේදී බාර වෙනවා. පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඇවිල්ලා මේ දාමඝාතකයව එහෙම නැත්නම් ලොරෙන්ව අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්වන්නේ එදා පෝල් මරලා දාපු බෙන්ගේ මල සිරුර පොලිසිය මේ වෙද්දී හොයාගෙන ඒ වගේම රේත් මේ වෙද්දී ඉන්නේ අත්අඩංගුවේ. රේ ගිහින් පෙන්නනවා ස්ටුවර්ට්ගේ මල සිරුර කොටස් කරලා විලේ කොතනින්ද දැම්මේ කියලා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ලොරෙන්ව. එලිනා ලොරෙන්ගෙන් ප්‍රශ්න කරනවා අනිත් දේවල් ගැන. ලොරෙන් මේ වෙද්දී පිළිගන්නවානේ කාල්ටන්වත් මරලා දැම්මා කියලා. ඒත් කාල්ටන්ගේ මල සිරුර තවමත් හම්බ වෙලා නැහැ. අන්න ඒක නිසා ඒ මල සිරුර දැම්මේ කොහෙන්ද කියලා එලිනා ලොරෙන්ගෙන් ප්‍රශ්න කරනවා. ලොරෙන් මේ වෙලාවේදී කියන්නේ මම අනිත් මල සිරුර දාපු තැනින්ම කාල්ටන්ගේ මල සිරුරක් දැම්මා. සමහර විට එහෙනම් ඒ මල සිරුර සතෙක් ඇදගෙන යන්නේ නැති. ඒ මල සිරුර නැති වෙන්නේ නැති කියලා. ඒත් එලිනට මේ වෙලාවේදී ලොරෙන් කියපු මේ දේ ගැන නම් සැකයක් ඇති වෙනවා. සමහර විට ලොරෙන් කියන්නේ බොරුවක් වෙන්න පුළුවන්. කොහොම නමුත් එලිනා තවදුරටත් ලොරෙන්ගෙන් ප්‍රශ්න කරනවා. ලොරෙන් ඊට පස්සේ කතාවේ ඉතුරු ටිකක් කියනවා. ඔයාලට මතක ඇතිද කවුදෝ කෙනෙක් ඇවිල්ලා රේට පිටිපස්සෙන් පහර දීලා රේගේ කැමරාව හොරකම් කළා. අන්න ඒ වැඩෙත් කරලා තියෙන්නේ ලොරෙන්. මොකද එදා ලොරෙන් ගැරිව මරන්න කැලේ ඇතුළට ආවා. ලොරෙන් දැකලා තියෙනවා රේ එතනට ඇවිල්ලා ඡායාරූප ගන්නවා. අන්න ඒක නිසා රේ ගත්ත ඡායාරූපවල අහම්බෙන් හරි Taman ඉන්නවද කියලා ලොරෙන්ගේ හිතේ බයක් ඇති වෙලා තියෙනවා. අන්න ඒක නිසා තමයි ලොරෙන් පිටිපස්සෙන් ඇවිල්ලා පහර දීලා රේගේ කැමරාව හොරකම් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මතක ඇති කාල්ටන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකක් රේගේ වාහනේ ඇතුලේ තිබිලා පොලිසිය හොයාගත්තා. අන්න ඒ විදියට කාල්ටන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකක් රේගේ වාහනේ ඇතුලට දාලා තියෙන්නේ ලොරෙන්. ලොරෙන් උත්සාහ කරලා තියෙනවා සැකය රේගේ පැත්තට දාන්න. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ අර ජමාල්ව මිනිමැරුමක් කළා කියලා. ජමාල් අවුරුදු ගාණක් තිස්සේ හිටියේ හිරේ. නමුත් ඒ මිනිමැරුමත් කරලා තියෙන්නේ ලොරෙන්. අන්න ඒක නිසා ජමාල්ව හිරෙන් නිදහස් කරනවා. ඔන්න සති කිහිපයකට පස්සේ අපිට පෙන්වන්නේ රේ මිනිමැරුමක් කළේ නැහැනේ. රේ කරපු එකම වැරද්ද තමයි ස්ටුවර්ට්ගේ මලසුර හැංගුවා. අන්න ඒක නිසා රේව නිදහස් කරලා රේ එනවා තමන්ගේ හොඳම යහළුවව. ඒ කියන්නේ ෆෙස්ටව හම්බ වෙන්න. ඊට පස්සේ මේ දෙන්න එනවා මේගන් සහ ඩේව්ගේ වෙඩින් එකට. මේ අභිරහස් ඝාතන දාමේ පිටිපස්සේ හැංගිලා තිබුණ හැම දෙයක්ම වගේ දැනගත්තා. නමුත් අපිට තවත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඇත්තටම මේ සිද්ධියට ඩේව්ගේ තියෙන සම්බන්ධය මොකක්ද? ඒ විතරක් නෙවෙයි එදා කාල්ටන් අතුරුදහන් වුණ දවසේදී තවත් එක දෙයක් වෙලා තියෙනවා. ඒක දැනගෙන හිටියේ කේලි විතරයි. කේලි ඒක අම්මට කිව්වා. ඒ කියන්නේ මේගන්ට කිව්වා. ලොරෙන් කාල්ටන්වත් මරලා දැම්මා කියලා පිළිගත්තට එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සැකයක් තියෙනවා. මොකද කාල්ටන්ගේ මලසිරුරවත් තවම හම්බ වුණේ නැහැ. එහෙනම් කාල්ටන්ට වෙන්නේ නැත්තේ මොකක්ද?
මොකක්ද? අන්න හැම ප්‍රශ්නයකටම උත්තර මේ කතා මාලාවේ අවසානයේ අපිට පෙන්නනවා. අද ඩේව් සහ මේගන්ගේ වෙඩින් එක. මේගන් අවුරුදු ගාණක් තිස්සේ රහසක් හැංගුවා. ඒක නිසා මේ ආයත කරදර ගොඩක් වුණා. ඒක නිසා ඩේව් කැමති නැහැ තමන්ගේ පැත්තෙනුත් කිසිම රහසක් තියාගන්න. ඒක නිසා එදා ඇත්තටම උනේ මොකක්ද කියලා වෙඩින් එකට කලින් ඩේව් වැවිලා මේගන්ට කියනවා. එදා රෑ කානිවල් එක දවසේ කාල්ටන් කේලි වල්ලගන්න උත්සාහ කළා. නමුත් කේලි සහ බී එතනින් යන්තම් පැනගත්තා. ඊට පස්සේ කේලි තාත්තට කෝල් එකක් අරගෙන එයාවයි බීවයි ගන්න එන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඩේව් වැවිලා තියෙනවා තමන්ගේ දුවවයි දුවගේ හොඳම යහළුවවයි එතනින් ගන්න. අන්න ඒ වෙලාවේදී ඩේව්ට හොඳටම තේරලා තියෙනවා කේලි සහ බී මොකක් හරි හේතුවක් නිසා මොකක් හරි සිද්ධියක් නිසා ඉන්නේ සෑහෙන්න බය වෙලා කියලා. ඒ වගේම ඩේව් මේ වෙලාවේදී දැකලා තියෙනවා කේලි සහ බී කාගේද වාහනයක් පැත්තක හංගලා තියෙනවා කියලා. ඒක හංගලා තිබුණාට ඩේව් ඒක දැකලා තියෙනවා. මොකක්ද උනේ කියලා ඇහුවට කේලි හිටියේ සෑහෙන්න බයෙන් නිසා එයා තාත්තට කිසිම දෙයක් කියලා නැහැ. ඉතින් තමන්ගේ දුව මොකක් හරි කරදරයක පැටලිලා ඉන්නවා කියලා ඉවෙන් වගේ ඩේව්ට තේරලා තියෙනවා. අන්න ඒක නිසා ඩේව් පහුවෙනිදා උදේම ගිහින් තියෙනවා. ආපහු කේලි සහ බී හංගන්න උත්සාහ කරපු වාහනේ ළඟට. ඒ වාහනේ වෙන කාගේවත් නෙවෙයි කාල්ටන්ගේ. කිසිම තාත්තා කෙනෙක් කැමති නැහැනේ දුවට හානියක් වෙනවට, දුවට කරදරයක් වෙනවට. අන්න ඒක නිසා ඩේව් ඒ වෙලාවේදී කාල්ටන්ගේ වාහනය විලේ ගිල්ලලා ඒ වාහනය සම්පූර්ණයෙන් හංගලා තියෙනවා. ඔන්නෝක තමයි එදා ඇත්තටම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට තේරෙනවා මේ අබිරහස් ඝාතනයට ඩේව්ගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඩේව් තාත්තා කෙනෙක් විදියට දුව බේරගන්න ඕන නිසා කාල්ටන්ගේ වාහනය විලේ ගිල්ලලා හංගලා තියෙනවා. ඩේව් මේක මේ වෙනකම් මේගන්ගෙන් හැංගුවානේ. ඒ තවදුරටත් රහස් තියාගන්න ඩේව් කැමති නැහැ. අන්න ඒක නිසා වෙඩින් එකට කලින් ඩේව් මේ හැම දෙයක්ම මේගන්ට කියනවා. නමුත් මේක ඇහුවට පස්සේ මේගන් සෑහෙන්න බය වෙනවා. ඒකට හේතුව තමයි එදා කාල්ටන්ගේ අතුරුදහන් වීම වුණ දවසේදී කේලි විතරක් දැනගෙන හිටපු දෙයක් තිබුණා. කේලි ඒක අම්මට ඒ කියන්නේ මේගන්ට කිව්වා. අන්නේ සිද්ධියත් මෙතනින් පස්සේ අපිට පෙන්නනවා. එදා කාල්ටන් කේලිගේ පිටිපස්සෙන් පැන්නවා. කාල්ටන් උත්සාහ කළේ කේලිව අල්ලගන්න. ඔයාලට මතක ඇති කාල්ටන්ගේ වාහනේ යතුරක් තිබුණේ කේලි ළඟ. අන්න ඒක නිසා එදා කාල්ටන් කේලිගේ පිටිපස්සෙන් පන්නගෙන එද්දී කේලි එකපාරටම කාල්ටන්ගේ වාහනේ ඩිකිය ඇරලා කාල්ටන්ව දාලා තියෙනවා ඩිකිය ඇතුළට. ඊට පස්සේ කේලි ඒ වාහනේ ඩිකිය එහෙම වහලා තියෙනවා. කාල්ටන් එදා කේලිට මත්ද්‍රව්‍ය දෙන්න උත්සාහ කළත් ඒක බී දැක්කා. ඊට පස්සේ බී ඒ බීම දෙක මාරු කළා. අන්න ඒක නිසා ඒ මත්ද්‍රව්‍ය තිබුණ බීම එක බිව්වේ කාල්ටන්. කාල්ටන් ඒ වෙද්දි හිටියේ හොඳටම මත් වෙලා. අන්න ඒක නිසා කේලි මුලින්ම හිතලා තියෙන්නේ කාල්ටන්ගේ වාහනේ කොහරි ගිහින් හැංගුවා නම් කාල්ටන්ට පහවෙනිදා සිහිය එයි. එයා ඊට පස්සේ මෙතනින් බේරලා යයි කියලා. කාල්ටන්ව වාහනේ ඩිකිය ඇතුළට දාලා කේලි වහනවා. බීවත් දැකලා නැහැ. ඒක දැනගෙන ඉඳලා තියෙන්නේ කේලි විතරයි. කොහොම නමුත් කේලි ඒක එදා අම්මට ඒ කියන්නේ මේගන්ට කිව්වා. ඉතින් දැන් මේගන්ට වගේම කතාව බලන අපිට තේරෙනවා එහෙනම් කාල්ටන්ට උනේ මොකක්ද කියලා. කාල්ටන් මිය ගිහින් නැහැ. කාල්ටන් ඉඳලා තියෙන්නේ වාහනේ ඩිකිය ඇතුලේ. නමුත් ඒ බව ඩේව් දැනගෙන හිටියේ නැහැ. ඩේව් තමන්ගේ දුවව කරදර වලින් ආරක්ෂා කරගන්න ඕන නිසා කාල්ටන්ගේ වාහනය විල ඇතුලේ ගිල්ලලා හැංගුවා. නමුත් ඇත්තටම ඒ වාහනේ ඩිකිය ඇතුලේ කාල්ටන් හිටියා. ඒ කියන්නේ කාල්ටන්ගේ මලසිරුරත් මේ වෙද්දී එයාගේ වාහනයත් එක්කම තියෙන්නේ විලපතුලේ. ඩේව් වගේම කේලි තමන්ගේ හිතේ රහස් තියාගෙන හිටියේ නැහැ. මේ හැම දෙයක්ම මේගන්ට කිව්වා. නමුත් මේ රහස නම් මෙතනින් පස්සේ ජීවිත කාලයටම මේගන්ට ආරක්ෂා කරන්න වෙනවා. මොකද ඩේව් දුවව ආරක්ෂා කරන්න ඕන නිසා වාහනේ හැංගුවට ඒ වාහනේ ඩිකිය ඇතුලේ කාල්ටන් ඉන්න බව ඩේව් දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම කාල්ටන් මිය ගිහින් තියෙන්නේ ඩේව් නොදැන කරපු ඒ වැඩේ නිසා. නමුත් මේගන් ඒ වාහනේ ඩිකිය ඇතුලේ කාල්ටන් හිටපු බව ඩේව්ට කියන්න යන්නෙත් නැහැ. ඒ රහසත් ආරක්ෂා කරන්න වෙනවා. ඒ වගේම කේලි කාල්ටන්ව ඩිකිය ඇතුලට දාලා වහපු වාහනය තාත්තා විල ඇතුලේ හැංගුවා කියලා දුවට කියන්න යන්නෙත් නැහැ. ඒ රහස මේගන්ට හැමදාමත් හංගගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කතාවේ අවසානයේට සමහර විට ඔයාලට මේ විදි ප්‍රශ්නයක් ඇති. එහෙනම් ඇත්තටම කාල්ටන් මරලා දැම්මේ ලොරෙන් නෙවෙයිනේ. එහෙනම් ලොරෙන් බොරුවක් කිව්වේ ඇයි කියලා. ලොරෙන් එදා ගැරි විවරයක් කරන්න කැලේ පැත්තට යන්න හදද්දි දැකලා තියෙනවා කාල්ටන් නැවිල්ලා කේලිට කරදර කරනවා. කාල්ටන් කේලි වල්ල ගන්න උත්සාහ කළා. නමුත් කේලි කාල්ටන්ව ඩිකිය ඇතුලේ හිර කළා. අන්න ඒක ලොරෙන් දැකලා තියෙනවා. ඊට දවස් කිහිපයකට පස්සේ කාල්ටන් අතුරුදහන් වුණා කියලා නිවුස් එකත් ලොරෙන් දැක්කා. එතනින් පස්සේ ලොරෙන්ට තේරලා තියෙනවා කාල්ටන් අතුරුදහන් වීමට කේලිගේ සම්බන්ධයක් තියෙනවා කියලා. නමුත් කාල්ටන් කියන්නේත් ලොරෙන් මේ ඝාතනය කරන අය වගේම කෙනෙක්. ඒ කියන්නේ කාන්තාවන්ට හිරිහැර කරන කෙනෙක්. අන්න ඒක නිසා කාල්ටන් අතුරුදහන් වීමට ලොරෙන්ගේ සම්බන්ධයක් නැති වුණාට කේලිව බේරගන්න අදහසින් ලොරෙන් පොලිසියට බොරුවට කියලා තියෙනවා. ඔව් මම තමයි කාල්ටන්ව මරලා දැම්මේ කියලා. අර පිළිකා තත්ත්වයත් එක්ක කොහොමත් ලොරෙන්ට ඉතුරුලා තියෙන්නේ තවත් මාස කිහිපයක් විතරයි. අන්න ඒක නිසා ලොරෙන් Taman නොකරපු මිනිමරුමත් Tamanගේ ගිණුමට දාගෙන තියෙනවා. ඒක නිසා තමයි ලොරෙන් පොලිසියට බොරුවට කියලා තියෙන්නේ මම තමයි කාල්ටන්වත් මරලා දැම්මේ කියලා. කොහොම නමුත් ඔන්න ඔය විදිහට තමයි කාලයකට පස්සේ අපි Cinemax Prime හරහා අරගෙන ආපු මේ සුපිරිම TV series එකේ කතාව ඉවර වෙන්නේ. මම පටන් ගද්දිම කිව්වනේ මේ අබිරහස් ඝාතන දාමේ පිටිපස්සේ හැංගිලා ඉන්න ඇත්තම දාම ඝාතකයා මුලින් ධම්ම මේ චරිත අතර ඉන්නවා. ඒත් ඒ දාම ඝාතකයා කවුද කියලා අපිට හිතා ගන්න බැහැ කියලා. ඉතින් Cinemaxස්ලා මොකද කියන්නේ? මේ කතාවේ ඇත්තම දාම ඝාතකයා ලොරෙන් කියලා ඔයාලා මුලින්ම ගෙස් කළාද? එහෙමත් නැත්නම් ඔයාලා හිතාගෙන හිටියේ වෙනත් කෙනෙක්
කෙනෙක් ගැනද අන්න ඒ ගැන වගේම අපි අරගෙන ආපු මේ TV series එක ගැනත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඔන්න Cinemaxස්ලා හැම කෙනෙක්ටම ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඔන්න වෙනදා වගේම Inside Cinemax හරහා හැමදාමත් ෆිල්ම්ස් බලන අතරතුරේදී මේ වගේ සුපිරිම කතාමාලා බලන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් අපේ Cinemax Prime මේ YouTube channel එකත් subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා all දාලා තියාගන්න කියලාත් මේ වෙලාවේදී ඔයාලට ආදරෙන් මතක් කරනවා. එහෙනම් තවත් සුපිරිම කතාමාලාවකින් Cinemax Prime හරහා හම්බෙමු. හැම කෙනෙක්ම පරිස්සමින් ඉන්න අනිවාර්යෙන්. We will meet again.